සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම රයිට් 2027 විභාග වර්ෂය වෙනුවෙන් දේශපාලන විද්‍යාව විෂය සඳහා මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට ආරම්භ කරන සමස්ත පන්තිමාලාවේ පළවෙනි ආරම්භක දේශනය අපි පසුගිය සතියේ ඉතාමත්ම සාර්ථක අන්දමින් නිමාවටපත් කළා. ඔබට මතක ඇති මම ඉතාමත්ම සුපිරිම මට්ටමට ඔබට විෂය තෝරා ගන්න විදිහ, විෂයේ ස්වභාවය, අනෙකුත් විෂයන් සමග ඉසෙට් අගය තියෙන මට්ටම් ගැන මේ සමස්තය අපි ගිය සතියේ දේශනයෙන් සාකච්ඡාවට භාජනය කළා. එතෙන්දී මම හිතන්නේ ඔබ දේශපාලන විද්‍යාව තෝරගත යුත්තේ ඇයි, තෝරගත්තේ ඇයි කියන එක ගැන බොහොම සන්තෝෂින් ඉන්නවා ඇති. ඒත් එක්කම දේශපාලන විද්‍යාවත් සමග තෝරගත යුතු අනෙකුත් විෂයන් සම්බන්ධයෙන් අවබෝධයෙන් ඇති. ඒ පිළිබඳව තවදුරටත් තහවුරු කිරීමක් කළොත් එහෙම ඊයේ දිනයේදී 2024 දරුවන්ගේ ප්‍රතිඵල ආවා. බොහොම සන්තෝෂෙන් ඉන්නේ. ඉතාම ඉහළ ප්‍රතිඵල තියෙනවා. එතකොට ඒ ප්‍රතිඵල වලදී අපිට නැවත නැවතත් ඔප්පු උනේ අර මම කියපු විෂයන් ආර්ට් ස්ට්‍රීම් එක ඇතුලේ කරපු දරුවන්ගේ වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ ලොජික් සමග, මීඩියා සමග, ICT, එතකොට ජියෝග්‍රැෆි, රයිට්, යුරෝපියන් හිස්ටරි, ඒ වගේ විෂයන් සමග දේශපාලන විද්‍යාව කරපු දරුවන්ගේ ඇත්තටම රිසල්ට් එක ඊටාම ඉහළ මට්ටමකින් තිබුණා කිව්වොත් හරිම නිවැරදි රෑන්කින් යන්න හරි පහසුවක් වෙලා තිබුණා. රයිට්. එතකොට අර ලෝ ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන්න පුළුවන් ප්‍රමාණය ඒ විෂය පතයන්ගේ වැඩි පිරිසක් අපිට දකින්න පුළුවන්කම ලැබුණා. නමුත් අපි ඇත්තටම ගත්තොත් එහෙම සමහර විෂයන් කරපු දරුවන්ගේ රිසල්ට් එකේ පොඩි පසුබෑමක් තිබුණු ගතියක් දකින්න තිබුණා. මේක ළමයි විභාගයේ කළාට පස්සේ හරිම ප්‍රතිඵලාවට පස්සේ හරිම වොරි වෙනවා. සමහරක් දේවල් මිස්ලා කියන දේවල් ඇහුවේ නෑ කියන කාරණයක් එක්ක. නමුත් ඔබට ඉතාම හොඳ මාර්ගෝපදේශනයක් සහිතව මාර්ගගත ක්‍රමයේ ඔන්ලයින් සිස්ටම් එක ඇතුලේ සහ ෆිසිකල් ක්ලාසස් වල අපි නිරන්තරයෙන් මම දන්නේ මම නිරන්තරයෙන් දැනුවත් කරනවා. ඒක නිසා මගේ මනසට හොඳයි. මම නිරන්තරයෙන් දැනුවත් කරනවා වෙනත් විෂය පතයන්ගේ, කියන්නේ වෙනත් ස්ට්‍රීම්ස් වල ඊටාම ඉහළ ඉසෙට් අගයක් තිබ්බට අපේ ආර්ට් ස්ට්‍රීම් එක ඇතුලේ සමහර විෂයන්ගේ ඉසෙට් අගේ යම් දෝෂ තියෙනවා. දිගු කාලීනව බැලුවාම සහ LLB එකක් කරනකොට දේශපාලන විද්‍යාව අත්‍යවශ්‍යම අනිවාර්යෙන්ම කළ යුතු විෂය. අපි ඒ ගැන ගිය සතියේ පැහැදිලිව සාකච්ඡා කළා. රයිට්. අපි එහෙනම් දෙවියනේ කියලා හපුරා එළඹෙමු පුතේ දේශපාලන විද්‍යාව විෂය අඳුර ගන්න. මම හිතනවා මේ වෙනකොට ඔයාලා මේ දේශපාලන විද්‍යාව විෂය ගැන කතා කළොත් ඔයාලා මේ සාමාන්‍ය සමාජයේ තියෙන දේශපාලනයත් එක්ක කොයිම වෙලාවකවත් මේ සම්බන්ධ කරගන්න එපා. මේ අපේ මේ ප්‍රායෝගික විශේෂයෙන් ලංකා දේශපාලනය. හරිද? ලංකා දේශපාලනයත් එක්ක නම් කිසිසේත්ම සම්බන්ධ කරගන්න එපා. ප්‍රායෝගිකව දකින්න තියෙන සමහර අර්බුද ඒවට අපේ දේශපාලනඥයින් තීන්දුව ගන්න විදිහ ඒක ප්‍රායෝගික දේශපාලනය. හරිද? නමුත් මේ දේශපාලන විද්‍යා විෂය හරහා ඒ ප්‍රායෝගික දේශපාලනයේ ඉහළ මට්ටමකින් කළ යුතු දේවල් සම්බන්ධයෙන් තමයි කළ යුතු දේවල් සහ කරන දේවල් වල තියෙන න්‍යායාත්මක හරපද්ධතීන් තමයි මේ විෂය හරහා අපි අධ්‍යයනය කරන්නේ. ඇත්තටම ලෝක දේශපාලනයේ ස්වභාවය, රයිට්, දේශපාලනයේ මොන තැනකට තියෙන්න ඕනේ, මොන තැනකද තියෙන්නේ වගේ දේවල් අපි සාකච්ඡා කරනවා. ලංකාණ්ඩු ක්‍රමයක්, ලංකාවේ දේශපාලනයත් අපි කතා කරනවා. හරි. නමුත් දේශපාලනය අධ්‍යයනය කිරීම, මේ පොලිටිකල් සයන්ස් තෝරගන්නකොට
ඔයා කිසිම කලකිරීමකටපත් වෙන්න එපා මේ ප්‍රායෝගිකව අපේ වර්තමානයේ තියෙන සහ තිබුණු අපේ බංකොලොත් වෙච්ච ආර්ථිකය දිහා බලලා බංකොලොත් වෙච්ච අඩු සංස්කෘතික දේශපාලනය දිහා බලලා මේ විෂය තෝරා නොගත යුතුයි කියන මට්ටමට නම් යන්න එපා. කවුරු හරි කෙනෙක් තවදුරටත් බයෙන් සැකෙන් ඉන්නවා නම් මම මේ කිව්වේ. ඊටාම ඉහළ ප්‍රතිඵල තියෙනවා. ඒ ප්‍රතිඵලත් ඊටාම ඉහළ ඉසෙට් අගයක් සමග තමයි තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් 40000කට ආසන්න ප්‍රමාණයක් 37000ක් 36000ක් වගේ ප්‍රමාණයක් දේශපාලන විද්‍යාව කරනවා. ඒ කරන එකෙන් ඇත්තටම කිව්වොත් එහෙම ගිය අවුරුද්දේ ගත්තොත් සෑහෙන ප්‍රමාණයක් අසමතුනුත් ඉන්නවා. ලංකාව පුරාම ගත්තොත් එහෙම. ඒ අසමතුන් ඉන්න ප්‍රමාණය කොච්චර ලංකාව පුරා වැඩි වුණත් අපේ පන්ති කාමරේ සාමාන්‍යයෙන් හැමදාම 70%කට ආසන්න හෝ 70 පයින් ප්‍රමාණයකින් ඒ සාමාර්ථ සනටුහන් වෙනවා. දැන් මේ වෙනකොටත් ඒ සාමාර්ථ සම්පූර්ණයෙන්ම 70-80කට ආසන්න ප්‍රමාණයක් ඒ සාමාර්ථ කියලා තියෙන්නේ. එතකොට තවත් ප්‍රතිඵල පැමිණෙමින් පවතිනවා. ප්‍රතිඵල මට තාම 100ක් විතර ප්‍රතිඵල හරියටම මට ෆිසිකලි බලා ගන්න බැරි වෙච්ච මට්ටමක් තියෙනවා තියෙන කාර්යබහුල භාවයත් එක්ක. ඒක නිසා පුතාලා දැඩි විශ්වාසයකින් මේ විෂය කරන්න හොඳම ආසන්නම හේතුකාරණය මේ ආපු ප්‍රතිඵලය. රයිට්? මේ ආපු ප්‍රතිඵලය තුල දේශපාලන විද්‍යාව තියෙන්නේ ඉතාම ඉහළ තැනක. ඒක නිසා බියකින් සැකයකින් තොරව ඔබ විෂය තෝරගන්න. බියකින් සැකයකින් තොරව අපිත් එක්ක එකතු වෙලා මේ විෂය අඳුරගෙන ගුරුවරයාව විශ්වාස කළා. ගුරුවරයා කියන දේ මාර්ගය නිසියාකාරයෙන් විශ්වාස කළා. ඒ මාර්ගය දිගේම ගමන් කරන්න පුතාලා උනන්දුවෙන් උවමනාවෙන් වැඩ කරගෙන යා යුතුයි. එතෙන්දි මම ඔයාලට කිව්වා පිටු 80ක පොඩි පොතක් පාවිච්චි කරන්න. පිටු 120 පොත් දෙක තුනක් හදාගන්න. අපි ෆිසිකලි ක්ලාසස් වල නම් පොත් පහක් හදනවා. හදලා ලස්සනට පිට කවර දාලා book number 1 NTPS book number 1 book number 2 book number 3 4 5 කියලා දාගෙන ඒව හරහා ෂෝට් නෝට් එකක් කෙටි සටහනක් වෙනමම අපි මේන්ටේන් කරනවා. දැන් මට ඔයාලා ගෙදර ඉන්න හින්දා ඒ කෙටි සටහන බලන්න එන්න විදිහක් නැහැනේ. හරි. ෆිසිකලි ක්ලාසස් එන අයගේ ඒ කෙටි සටහන සම්පූර්ණයෙන්ම වෙනම මේ ළමයි දාලා අධීක්ෂණය කළා මමත් අධීක්ෂණය කළා අපි ඒව බලනවා. නමුත් ඔන්ලයින් ක්‍රමේ ඇතුලේ ඉන්න ඔයා සම්පූර්ණයෙන්ම මනස නිර්වුල් කරගෙන නිදහස් කරගෙන ඔයා අවංක වෙලා හරි පට්ට ජෙනුයින් වෙන්න ඕනේ පුතා. තේරුණාද? ඔයා අවංක වෙලා කෙටි සටහන හැමදාම ලෙසන් එක ඉවර වුණාම පුංචි කොටසක් මුලින් අපි කරන්නේ මූලික සංකල්ප ගැන පොඩි කොටස් කරන්නේ. එතකොට ඒක කෙටි සටහන පිටු 120 පොතක් පාවිච්චි කළ CR පොතක්. හොඳ ලස්සනට ස්පේස් තියෙන්න බොහොම නිර්මාණශීලී විදිහට කෙටි සටහන ගහගෙන යන්න. මම ඕගොල්ලන්ට ගෲප් එකට දාන්නම් ෆිසිකල් ක්ලාස් වල ළමයි හදපු පොත්. හරි අපි ඉගෙන ගන්න පරිසරය සහ ඉගෙන ගන්න දේ ගැන දැඩි ආදරෙන් විශ්වාසයෙන් අපි මේ දේ කරගෙන යන්න ඕනේ. ඔයාලා ඔන්ලයින් සිස්ටම් එක ඇතුලේ මේ කරන ක්ලාස් එකට නිබන්ධනය ඔයාලා ඒ පොඩි ගාන ගෙවලා කෝඩිනේටර්ව සම්බන්ධ කරගෙන නිබන්ධනය ගෙන්න ගන්න. ඊට පස්සේ නිබන්ධනයේ සම්පූර්ණයෙන්ම සටහන printed සටහනක් තියෙනවා. නැත්නම් ඔයා print එක ගත්ත එක පැහැදිලිව ලස්සනට බයින්ඩ් කරලා print එක ලස්සනට තියාගන්න. ඒක අනිවාර්යයෙන්ම ඉගෙනුවට පස්සේ ෂෝට් නෝට් එක නම් මම පුතා ගහන්නම ඕනේ. හරි. ඔයා පැහැදිලි ගමනක් යනවා නම් ඒ වැඩේ අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒත් එක්කම පිටු 80 පොත පාවිච්චි කරලා අපි ඔන්ලයින් ක්ලාස් එක ඇතුලේ සම්පූර්ණයෙන්ම පුංචි ඇක්ටිවිටීස් කරනවා. වාක්‍ය නිවැරදි කිරීම ඒවා අපිට ප්‍රබල විදිහට MCQ ප්‍රශ්න අනාගතේ කරද්දී අපි MCQ 3000ක් විතර කරනවා. ඒ අනාගතේ කරද්දී වාට මේ ප්‍රබල ලෙස ඒ පිටු 80 පොතේ කරන ඩේලි කරන ඇක්ටිවිටීස් පොඩි දේවල් අපිට අත්‍යවශ්‍ය වෙනවා. හරිද? රයිට්. එහෙනම් අපි ඔන්න එළඹෙමු දේශපාලන විද්‍යාව පළවෙනිම පාඩම. රයිට්. ඔයාලට නිබන්ධනය ලැබිලා තියෙනවා. PDF එක දාලා තියෙනවා.
සෑහෙන ප්‍රමාණයක් නිබන්ධන කට්ටිය ගෙන්න ගත්තා ෆිසිකලි රයිට් එහෙනම් ඔන්න අපි සාකච්ඡාව ආරම්භ කරමු රයිට් දැන් ඔයාලා අහලා තියෙනවද දේශපාලනය ආරම්භ වුණේ කොහෙන් කොහාටද කියලා දේශපාලනය ආරම්භ වුණේ කොහෙන් කොහාටද පුංචි කාලේ හිස්ටරි වලට ඉතිහාසයට සමහර කට්ටිය පුරවැසි අධ්‍යයනය කළා නම් සිවික්ස් කළා නම් හිස්ටරි කළා නම් සාමාන්‍ය දැනීමේ පොත්පත් කියවුවා නම් ඔබට හොඳ අවබෝධයක් තියෙනවා මේ දේශපාලනය කොයි ආකාරයෙන්ද ආරම්භ වුණේ කොයි ආකාරයෙන්ද මේ දේශපාලනය ක්‍රියාත්මක වුණේ කියන කාරණේ නිකම් පොඩි දල අදහසක් තියෙනවා ඔයාලා අහලා තියෙන ග්‍රීක පෞර රාජ්‍ය යුගය නේ පුරාතනයේ ග්‍රීක පෞර රාජ්‍ය යුගය ග්‍රීක පෞර රාජ්‍ය යුගයට කලින් ලෝකයක් තිබුණේ නැද්ද අනිවාර්යෙන් තිබුණා ග්‍රීක පෞර රාජ්‍ය යුගයට කලින් ලෝකයක් තියෙනවා රයිට් මොකක්ද මේ සමාජය රයිට් හොඳට සාමකාමීව ඔයා මං කතා කරනකොට මාත් එක්ක තනිව කතා කරමින් සාකච්ඡා කරමින් ඔයා උත්තර සපයමින් බොහොම ඇක්ටිව් විදියට හරි දෙමාපියන්ට කියන්නේ තේ එකක් එහෙම හදලා ගෙනත් දෙන්න කියලා ළඟට හරිද උණු වතුර එකක් තියාගන්න බොහොම ක්‍රියාශීලී විදියට ඔයා ලෙසන් එකේ ඉන්නවා රයිට් මතක් කරන්න දේශපාලනය ග්‍රීක පෞර රාජ්‍යයේදී යම් මට්ටමකින් තියෙනවා ඊට වඩා ඒ කලින් යුගයේදී දේශපාලනය ගැන ඔබට අදහසක් නැත්ද කලින් යුගය මොන යුගයක්ද රයිට් මතක් කරලා බලන්න කලින් යුගය මොන විදිහේ යුගයක්ද රයිට් පුරාතනයේ ඔබ පුංචි කාලේ අහලා තියෙනවා මේ ඔය ගල් යුගය එඬේර යුගය නේද රයිට් ගෝවි යුගය එහෙම යුගවලට කැඩලා එනවා ඔයාලා අහලා තියෙනව නේද විවිධ ආගමික සිද්ධාන්ත වලට අනුව විවිධ ආගමික මතවාදයන්ට අනුව මේ ජීවය මෙන්න මෙහෙම හටගත්තේ මෙහෙම මිනිස්සුන් මැව්වේ මෙහෙමයි කියලා රයිට් දැන් ක්‍රිස්තියානි ධර්මයේ තුල සාකච්ඡා කරනවා දෙවියන් වහන්සේ විසින් ආදම් සහ ඒවව මවන ලදී කියලා හරි දැන් මිනිස්සෙකුයි ඒ කියන්නේ පිරිමි කෙනෙකුයි ගැහැණියෙකුයි මැව්වා හරි සත්තු ගස්කොළන් මේ හැමදේම මැව්වා කියලා. සමහරක් වෙලාවට වේද ග්‍රන්ථවල සාකච්ඡා කරනවා බ්‍රහ්මයාගෙන් තමයි මිනිස්සු මැව්වේ කියලා. බ්‍රහ්මයා මිනිස්සුන්ව මැව්වා කියලා. හරි ඉහළම කුලයේ කට්ටිය බ්‍රහ්මයාගේ නළලෙන් මැව්වා. කලවෙන් මැව්වා. ඊට පස්සේ බ්‍රහ්මයාගේ යටිපතුලෙන් මැව්වා. ඔය වගේ කතා තියෙනවා. රයිට් මෙන්න මේ විදිහට ඉතිහාසයේ කොයිම හෝ මොහොතක අපිට දකින්න පුළුවන් ඉතිහාසයේ ජීවය ආරම්භ වෙනවා සමහරක් වෙලාවට ඒලියන්ස්ලා සෙට් එකක් එකතු වෙලා මේ පෘථුවිය මාරු ටැංකිය වගේ මිනිස්සු ටිකක් ගෙනල්ලා දාලා බලන් ඉන්නවත් දන්නේ නැහැ උඩ ඉඳන් මුන්ට මොකද වෙන්නේ කියලා නේද කොවිඩ් කාලේ එහෙම කතා වෙන්නේ නැති අන්න අරුන්ට මෙහෙම වෙලා මැරෙනවා ඔක්කොම කියලා කතා වෙන්නේ නැති රයිට් සමහරක් රට උන් කතා වෙන්නේ නැති තාක්ෂණය හරිම නොදියුණුයි මුන්ට කිසිම තාක්ෂණයක් නැහැ විද්‍යාත්මකව හරිම යටම මට්ටමකින් ඉන්නේ කියලා දන්නේ අපි රයිට් මිනිස්සු එහෙම එක එක ප්‍රබන්ධ තියෙනවා රයිට් ඒ කොහොම වුණත් මේ ජීවයේ ආරම්භය අපි දන්නේ අර මානවයා මේ වානරයේ පැවැත්මෙන් වානර සංහතියේ පැවැත්මෙන් ආවද මෙහෙම ඉඳලා බිමට එලා ඉඳලා ඔහොම කෙලින් වෙච්ච මානවයෙක් දින්නේ නේද දැන් ඊට පස්සේ ඉන්නත් මෙහෙම තමයි ඉන්න වෙන්නේ අර ෆෝන් එක කරේ තියාගෙන නේ එහෙම නැත්තම් මෙහෙම අර ෆොටෝ ගහනකොට මෙහෙම වෙන්නේ එහෙම තමයි අර මානවයා කෙලින් වෙච්ච මානවයා ටිකක් කොහොම වෙලා පිටිපස්සට හේතු වෙලා කොහොම හරි මේ මානවයාගේ මේ සංහතියේ ආරම්භය අපිට දකින්න පුළුවන් ප්‍රථමයෙන්ම ආරම්භ වෙනවා ගෝත්‍රික සමාජය right ගෝත්‍රික සමාජය අපිට ගෝත්‍රික සමාජය ආරම්භ වෙනවා දකින්න පුළුවන් ඒ ගෝත්‍රික සමාජය හරිම අවිධිමත් right මුලින්ම ගැහැණු සහ මිනිස්සු ඒ කියන්නේ පිරිමි ගැහැණු පිරිමි
එකට ජීවත් වුණේ නෑ පුතා. එකට ජීවත් වුණේ නෑ. පිරිමි වෙනවත් ස්ත්‍රීන් වෙනවත් තමයි ජීවත් වුණේ. එතකොට සංසර්ග ක්‍රියාදාමයක සත්තු වගේනේ පුතේ. ඒක සංස්කෘතියක් නෑ අසංස්කෘතිකයි. සත්තු වගේ වෙන වෙනම ජීවත් වෙච්ච මිනිස්සු පිරිමියෙක් මුණ ගැහුනහම ගැහණියක් සංසර්ග ක්‍රියාවලියේ යෙදিলা රයිට් දරුවෝ ලැබෙනවා. දරුවෝ ඇකේ හොයාගෙන ඉන්නවා බඩ ලොකු වෙනවා කිරි උරා බොනවා ඇකේ හොයාගෙන ඉන්නවා නේද? මේ විදිහට අපිට පේනවා සමාජයේ ඊටාම ප්‍රාථමික මට්ටමේ ඉඳන් නිර්මාණය වෙනවා. මෙන්න මේ මුලින්ම තිබුණු සමාජ ක්‍රමයට අපි කියනවා මාතෘ මූලික. මොන මූලිකද? මාතෘ මූලික. right? මාතෘ මූලික. මේ මාතෘ මූලික සමාජය ගැහැණිය මුල් වෙලා දරුවන් හදා වඩා ගැනීම, දරුවන් පෝෂණය කිරීම, සමහරක් වෙලාවට දරුවන් මරා දැමීම මේ වගේ විදිහට ගැහැණිය මුල් වෙච්ච ජීවන රටාව ඒ කැලෑ නිදහස ඇතුලේ කැලෑ සංස්කෘතිය කැලෑ ජීවිතය ඇතුලේ අපිට දකින්න පුළුවන් ඒක මුල්ම අතීත හමුවීම මාතෘ මූලිකයි right මේ ගැහැණිය මුල් වෙලා මේ සමස්තය ආරම්භ වෙනකොට එතන පුතේ අපිට දකින්න පුළුවන් කවුද මේ දරුවන්ගේ තාත්තා කවුද මේ දරුවන්ගේ තාත්තා කාගේද මේ ගැහැණිය එහෙම දෙයක් තිබුණේ නැහැ. ගැහැණිය තනිව ජීවත් වෙනවා පිරිමියා වෙනම ජීවත් වෙනවා ළමයි ඉන්නවා ගෑනු සත්තුන්ට හරි සත්තු වගේ right හැබැයි නිතර හම්බ වෙන නිතර හමුවන පිරිමි හරි නිතර හමුවන ගැහැණුන් සමග බැඳීමක් ඇති වෙනවා. ඒක ආදරය, ප්‍රේමය, කරුණාව, දයාව, තරහව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය මේ වගේ සාධනීය හොඳ බැඳීම් සහ නරක බැඳීම්. විවිධාකාරයෙන් මේ බැඳීම් මතුවෙනවා. එතකොට අන්න මේ පිරිමි සහ ගැහැණු නිතර හමු වෙන පිරිමි සහ ගැහැණු තමන් නිතර හමු වීමත් එක්ක මේ හැඟීම් වර්ධනය වීම හරහා ඇතිවන සංසර්ග ක්‍රියාදාමය හරහා right පවුල කියන එක මේ මගේ ගැහැණියයි මේ මගේ දරුවෝ කියන තැනට පිරිමියා සහ සම්බන්ධයක් ගැහැණු සතත් එක්ක නිර්මාණය වෙනවා මානවයාගේ ගැහැණු සතා සමග අන්න එතකොට මේ පිරිමියා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් භාවයට පත් වෙන්න කටයුතු කරනවා පිරිමියා කියනවා ගැහැණියට මම දඩයනේ ගිහිල්ලා එන්න මම ආරක්ෂාව සපයන්නම් right මම දඩේමේ ගිහින් එන්න මම ආරක්ෂාව සපයන්නම් right මේ වගේ දේවල් පිරිමියා නිරන්තරයෙන් ගැහැණියට ප්‍රකාශ කරනවා ඒ ප්‍රකාශ කිරීමත් එක්ක අපිට දකින්න පුළුවන් ගැහැණිය පිරිමියාට අවනත වෙනවා ඇයි දරුවන් හදා වඩා ගැනීම සහ ශරීර ශක්තියේ තියෙන දුර්වලභාවයත් එක්ක පිරිමියාගේ ශරීර ශක්තිය ශක්තිමත් භාවයත් එක්ක මොකක්ද කරන්නේ පිරිමියා ආර්ථිකමය වශයෙන් පෝෂණය කරන්න ආර්ථිකමය වශයෙන් දඩේමේ යන්න පළවැල නෙලාගෙන ආර්ථිකමය වශයෙන් කියනවා දැන් වගේ අර බැංකුවේ මෙච්චරයි මේ බැංකුවේ මෙච්චරයි වැටුප මෙච්චරයි එහෙම සංස්කෘතියක් එහෙම සමාජ පරිසරයක් තිබුණේ නෑනේ පුතේ ඒ කාලේ එතකොට දඩේමේ ගිහින් එන්නේ කවුද මොන විදිහේ දඩයමක්ද ආහාර සොයා ගැනීමට ගස් කොළන් පළවැල කවුද මේ නෙලාගෙන එන්නේ මෙන්න මේ විදිහට ගල් ගුහාවක ජීවත් වෙන්න ගස් බෙනයක ජීවත් වෙන්න දියපාරක් හම්බුනාම එතන තමන්ගේ රංචුව නතර කරන්න right ඒ පවුල තමන්ගේ ප්‍රාථමික පවුලක් මේ පවුල නතර කරන්න එතෙන්ට එකතු වෙන තවත් පිරිස් එකතු වෙලා අර පවුල් කිහිපයක් එකතු වෙන්න කණ්ඩායම් ගත වෙන්න ඒ කණ්ඩායම් ගත වීමේදී සතා සිව්පාවගෙන් බේරෙන්න වැස්සෙන් පින්නෙන් අවුවෙන් ආරක්ෂා වෙන්න නේද වැඩියෙන් ආහාර සපය ගන්න පුළුවන් ප්‍රදේශවල ජීවත් වෙන්න නිතර වතුර ටිකක් ගන්න පුළුවන් ප්‍රදේශවල ජීවත් වෙන්න මිනිස්සු හුරු වෙනවා එතෙන්දී පිරිමියා මුල් වෙනවා පිරිමියා තමයි මේ රංචු ඇතුලේ
මූලිකත්වයේ ගන්න. මේ සමාජ ක්‍රමයට අපි කිව්වා පීතෘ මූලික සමාජය. මේක පීතෘ මූලිකයි. right? අන්න මාතෘ මූලික යුගයේ ඉඳන් පීතෘ මූලික යුගය දක්වා මේ తত্ত্বය ගමන් කරනවා. right? දැන් ඔන්න මිනිස්සු හැදිලා කැලෑ සමාජයක්. සංස්කෘතියක් නැහැ. අසංස්කෘතිකයි. right? මේක ඇතුලේ සම්පූර්ණයෙන්ම අපිට දකින්න පුළුවන් වෙන්නේ දැන් තියෙන සංකීර්ණ ප්‍රශ්න අවශ්‍යතා බලාපොරොත්තු ආශාවන් එක්ක තිබුණු සමාජ ක්‍රමයක් නෙමෙයි. මූලිකම මුල්ම අවස්ථාව. එතෙන්දි පුතේ ඔන්න අවබෝධ කරගන්න මේ සමාජය ටිකෙන් ටික ගොඩ නැගෙනවා. මේ නිර්මාණය වෙන්නේ මොකක්ද? මේ කියපු ගෝත්‍රික සමාජය. right? ගෝත්‍රික සමාජය. ගෝත්‍රික සමාජය. මේ ගෝත්‍රික සමාජය තුල විවිධ ප්‍රශ්න හට ගන්නවා. දැන් මේ ගෝත්‍රික සමාජය ඇතුලේ පවුල් කිහිපයක් ඉන්න පුළුවන් නේද? පිරිමින් කිහිප දෙනෙක් ඉන්න පුළුවන්, ගැහැණුන් කිහිප දෙනෙක්, දරුවෝ ප්‍රමාණයක්. අපි කියමුකෝ මේ කණ්ඩායම 20ක් 30ක් වගේ ප්‍රමාණයක් කියලා. කුඩා කණ්ඩායම් මුලින් නිර්මාණය වෙන්නේ. පසුව ලොකු කණ්ඩායම්. මේ ගෝත්‍රික සමාජය ඇතුලේ අපි ගත්තොත් මෙහෙම දැන් මේ ගෝත්‍රයක් තියෙනවා. right? මේ ප්‍රධාන එක්කෙනෙක් ඉන්නවා. තව මේ ගෝත්‍රයේ කට්ටිය ඉන්නවා. හරි මේ ගෝත්‍රයේ කට්ටිය ඉන්නවා. මේ කට්ටිය ජීවත් වෙන්න විවිධ විදිහේ උපක්‍රමශීලීව කැලෑ සමාජය ඇතුලේ දඩයමක් කරගෙන සතෙක් සිව්පාවෙක් එක්ක අංකරයක් අල්ලලා තමන්ගේ ජීවිතය ගැට ගහගෙන නේද වතුර ටිකක් හොයාගෙන එහෙම ජීවත් වෙන්නේ. මේ ගෝත්‍රය ඇතුලේ මෙන්න සම්පූර්ණයෙන්ම කණ්ඩායම රංචුව චුට්ටක් වැඩි වෙද්දි right? ඒ රංචුව ඇතුලේ විවිධ ප්‍රශ්න මතුවෙනවා. සමහරක් වෙලාවට මේ තිබ්බ මස් කෑල්ල දැන් නැහැ. හරිද? මේ දඩේ මේ ගිහින් දැන් මේ ගෙනත් මේ මස් කෑල්ලක් මේ ගල් ගුහා ඇතුලේ තිබුණා. හොඳ ලොකු මස් කෑල්ලක්. හැබැයි දැන් මස් කෑල්ල නැහැ. ටික වෙලාවකින් බැලුවාම වතුර ටිකක් තිබ්බගෙන හල්ලා. වතුර ටික දැන් නැහැ. මෙන්න මේ වගේ පොඩි සරල ප්‍රශ්න. හරි. එතකොට ඒ ප්‍රශ්න හටගත්තාම දැන් ඒකට මැදිහත් වෙලා කවුරු හරි මේ ප්‍රශ්නේ විසඳන්න කෙනෙක් ඉන්න ඕනේ. හරි. මේ ප්‍රශ්නය විසඳීමට කෙනෙක් ඉන්න ඕනේ. හැබැයි ඒ කෙනෙක් නැතුව තියෙනකොට කට්ටිය මරා ගන්නවා, රණ්ඩු කර ගන්නවා, එන අරුබුදයක්. දැන් මොකද්ද වෙන්නේ? ගෝත්‍රය ඇතුලේ ඉන්න පිරිසකෙන් දඩයමේ යන දක්ෂ ශරීර ශක්තිය වැඩි ශක්තිමත් පිරිමියෙක් බොහෝ වෙලාවට ශක්තිමත් පිරිමියෙක් right චම්බුලි වගේ ගෝත්‍රවල කාන්තාවන් පාලනය කරපු අවස්ථාවක් තියෙනවා right නමුත් දැන් මෙතන අපි ගන්නේ සමස්ත ස්වභාවය ශක්තිමත් පිරිමියෙක් පීතෘ මූලිකත්වයට එක්ක අපිට පේනවා නායකයෙක් මතු කර ගන්න නායකයෙක් පත් කර ගන්න නායකයෙක්ගේ අවශ්‍යතාවය මතු වෙනවා නායකයව මතු කර ගන්න මේ නායකයාව මතු කර ගැනීමත් සමග මෙන්න ගෝත්‍රයේ ඇතුලේ යමක් කමක් දන්න කියන හරි ඊළඟට ගෝත්‍රයේ ඇතුලේ සතාසේ උපාවගෙන කැලේ ගැන අවබෝධය තියෙන ශරීර ශක්තියෙන් වැඩි මුහුකුරාගිය නේද ගෝත්‍රයේ පිළිගැනීම හම්බ වෙන එහෙම පුද්ගලෙක්ව ගෝත්‍රික නායකයා බවට පත් කර ගන්නවා ගෝත්‍රික නායකයා බවට පත් කර ගන්නවා දැන් මේ ගෝත්‍රික නායකයා කටයුතු කරන්නේ ගෝත්‍රයේ සම්ප්‍රදායන් ඇතුලේ සිරිත් විරිත් ඇතුලේ ගෝත්‍රයේ පොදු පිළිගැනීම ඇතුලේ දැන් මේ ගෝත්‍රය ඇතුලේ තාම නීති ක්‍රියාත්මක කරන නීති සම්පාදනයක් නැහැ. ලිඛිත ලේඛන කලාවක් නැහැ. නිසි ආණ්ඩුවක් මේ ආයතන පද්ධතියක් නැහැ. හරිම ප්‍රාථමික මුල් අවස්ථාව පුතා මේ. එතකොට මේ ගෝත්‍රයේ ඇතුලේ ප්‍රශ්න ටිකක් තියෙනවා.
ඒ ඇතුලේ ප්‍රශ්න ටික විසඳන්න දැන් මේ ගෝත්‍රික නායකයා. සමහරක් වෙලාවට මේ ගෝත්‍රයේ මේ දැන් හිටපු ගෑනු මිනිස්සෙක් මේ තව පිරිමි මිනිස්සෙක් ගෝත්‍රය ඇතුළට වෙන පිරිමි මිනිස්සෙක් එක්ක පැනලා ගිහිල්ලා වේගෙන් දුවන් ගිහින් වෙන ගෝත්‍රයකට එකතු වෙනවා. එහෙම සිද්ධි මේ වර්තමානයේ මේ අපේ දැන් සමාජෙත් තියෙනවනේ ඕන්තරම් නේද? හරි. එතකොට ඒ කාලේ කොහොම තියෙන්නේ? මෙන්න මේ විදිහේ සරල ප්‍රශ්න ඉඳන් ටික ටික වැඩි වෙන සංකීර්ණ ප්‍රශ්න ගෝත්‍රය ඇතුලේ මතුවෙනවා. එතකොට මොකද කරන්න ඕනේ? නායකයෙක් නිර්මාණය වෙන්න ඕනේ. ඒ නායකයා ඒවට ඒ ප්‍රශ්න වලට උත්තර සපයන්න ඕනේ. ගෝත්‍රයේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරක් දෙන්න ඕනේ. ඒ ගැටලු निराකරණය කරලා දෙන්න ඕනේ. දඩේමේ ගිහිල්ලා වෙලාවට කැම ටික සකස් කරලා දෙන්න ඕනේ. ආරක්ෂාව සපයන්න ඕනේ. දැන් තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පෝෂණ අමාත්‍යාංශය, රයිට්? තේරුණා නේද? ඒ වගේ එදා මේ ගෝත්‍රික සමාජයේ එහෙම තත්ත්වයක් නිර්මාණය වුණා. ඔන්න ඔය විදිහට අපිට ගෝත්‍රික නායකයාගේ බිහිවීමත් එක්ක ගෝත්‍රය ඇතුලේ ප්‍රශ්න, ගෝත්‍රයෙන් එළියේ ප්‍රශ්න, ගෝත්‍රයෙන් එළියේ ප්‍රශ්න. දැන් ගෝත්‍රයෙන් එළියේ තව ගෝත්‍ර තියෙනවා. ගෝත්‍රයෙන් එළියේ තව ගෝත්‍ර තියෙනවා. ඒ ගෝත්‍රත් එක්ක සමහරක් වෙලාවට විවිධ ගැටුම් ඇති වෙනවා. මේ ගෝත්‍රයේ ඉන්න කවුරු හරි කෙනෙක් මුවෙක්ට විද්දා, රයිට්? මොකක් හරි හෙල්ලකින් හරි මොහොකින් හරි දඩේමේ යන උපකරණයක් පාවිච්චි කරලා උල් ආයුධයක් වගේ ලී වලින් හදපු ආයුධ තිබ්බා. ඒ වගේ එකකින් විද්දක් හෙටුම මොකක් හරි කරලා දැන් ඔන්න දුන්නක් පාවිච්චි කරලා හරි මුවෙක්ව දඩේමට කළා. නමුත් මුවා ගිහිල්ලා වැටුනේ මේ ගෝත්‍රයකට ආසන්න ප්‍රදේශයක් කියනකො. මේ වෙන ගෝත්‍රයක් ආසන්න ප්‍රදේශයක්. දැන් මේ ගෝත්‍රයේ මිනිස්සු තමයි මේ මුවාව අල්ලගත්තේ. හරි. දැන් මේ ගෝත්‍රයෙන් තමයි විද්දේ මුවාට. දැන් මොකක්ද මේ ප්‍රශ්නය? ගෝත්‍රයේ ඇතුලේ ප්‍රශ්න වලට අමතරව ගෝත්‍රයෙන් පිටත ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේ වෙන ගෝත්‍රයක් එක්ක ප්‍රශ්නයක් මතුවෙලා. දඩයමේ ගිහින් වෙන ගෝත්‍රයක් සමග ප්‍රශ්නයක් මතුවෙලා. අන්න දැන් මේ ගෝත්‍රික නායකයාට සිද්ධ වෙනවා මේ ගෝත්‍රයත් එක්ක එක්ක සාමකාමීව කතා කරලා දඩයම බෙදා හදා ගන්න. එක්ක ගෝත්‍රයත් එක්ක යුද්ධයක් කරන්න. දඩයම Taman සතු කරගන්න. මෙන්න මේ වගේ විදිහට අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ ගෝත්‍රයේ ඇතුලේ ප්‍රශ්න වලට අමතරව පුතේ එළියේ ප්‍රශ්න මතුවෙනවා. එහෙනම් ගෝත්‍රික රාජ්‍යයක් දැන් මේ තියෙන්නේ. ඇයි නායකයෙක් බිහි වුණානේ? මේ අසංවිධානාත්මක ගෝත්‍රික සමාජය තුල අර රංචු ගැහිලා කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායම ඇතුලේ නායකත්වයක් බිහි වුණා. පුතේ ගෝත්‍රික සමාජය තුල නායකයෙක් නිර්මාණය වුණා කියලා කියන්නෙමම ගෝත්‍රික රාජ්‍ය ක්‍රමයේ ආරම්භය ඇති වුණා. දැන් ඔන්නේ ගෝත්‍රික නායකයා මේ ගෝත්‍රයත් එක්ක හරි ඇතුලේ ප්‍රශ්න විසඳ ගන්නවා වගේම ගෝත්‍රයෙන් එළියේ බාහිර ප්‍රශ්න විසඳ ගන්න පෙළඹීමක් තියෙනවා. එහෙනම් ගෝත්‍රික රාජ්‍යයේ ඇතුලේ ප්‍රශ්න, ගෝත්‍රික රාජ්‍යයේ එළියේ ප්‍රශ්න, ගෝත්‍රික රාජ්‍යයේ අභ්‍යන්තර ප්‍රශ්න, ගෝත්‍රික රාජ්‍යයෙන් බාහිර ප්‍රශ්න, වෙනත් ගෝත්‍රික රාජ්‍යයන් සමග ප්‍රශ්න නේද? එහෙනම් ඔන්න මම මෙහෙම කියනවා. යම්කිසි රාජ්‍යක ජාතික ප්‍රශ්න, ඒ කියන්නේ රාජ්‍යයේ ඇතුලේ ප්‍රශ්න, ඒ රාජ්‍යයෙන් එළියේ වෙනත් රාජ්‍යයන් සමග ජාත්‍යන්තර ප්‍රශ්න. මෙන්න මේ වගේ අපිට එදා සරල සමාජය සරලම විදිහකට සම්පූර්ණයෙන්ම ගෝත්‍රික රාජ්‍ය ක්‍රමය නිර්මාණය වුණා වගේම අපිට අඳුර ගන්න පුළුවන් ගෝත්‍රික රාජ්‍ය ටිකින් ටික සංකීර්ණ වෙලා පුළුල් වෙන විදිය. අද වෙද්දී ජාතික දේශපාලනය, අන්තර්ජාතික දේශපාලනය ආදී වශයෙන් මේ දේවල් අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ අපි සාකච්ඡා කරන්නේ මේ දේශපාලනයේ සිද්ධ වෙච්ච සංකීර්ණ භාවය, පුළුල් බව, ව්‍යාප්තිය හේතු කොටගෙන.
එහෙමනම් දුවේ පුතේ ඔන්න දේශපාලනයේ මුල්ම ආරම්භය. හැබැයි පුතා මේක අවිධිමත් ආරම්භයක්. මේක අවිධිමත් ආරම්භයක්. මුල්ම ආරම්භය කොහෙන්ද සිද්ධ වෙන්නේ? ගෝත්‍රික සමාජය ගෝත්‍රික නායකයෙක්ගේ පිහිවීම මත ගෝත්‍රික රාජ්‍යයක් බවට පත්වීම. හරිද? එහෙනම් දේශපාලනය ආරම්භ වෙන්නේ ගෝත්‍රික රාජ්‍ය ක්‍රමය නිර්මාණය වීමත් සමග ගෝත්‍රික නායකයාගේ බිහිවීමත් සමග. පැහැදිලිද? ඒ දේශපාලනය හරි සරලව ආරම්භ වෙච්ච මේ දේශපාලනය රයිට් අපි ගත්තොත් එහෙම ගෝත්‍රික රාජ්‍යයේ සිට රයිට් ගෝත්‍රික රාජ්‍යයේ සිට හරිද මේ ගෝත්‍රික රාජ්‍ය සමහරක් වෙලාවට සංක්‍රමණික රාජ්‍ය මොනවද මේ සංක්‍රමණික රාජ්‍ය කියන්නේ ගෝත්‍රික රාජ්‍ය සංක්‍රමණිකයි ගෝත්‍රික රාජ්‍ය ඇවිදිමින් යන්නේ ගෝත්‍රය මෙහිම ඇවිදිනවා හරිද එක එක තැන් වලට ගෝත්‍රේ ගමන් කරමින් තමයි තිබුණේ රයිට් එක තැනක නතර වෙලා ගල් ගුහාවක ගස් දෙනයක දිය පාරක් ළඟ නතර වෙලා හිටියේ නෑ ගෝත්‍රය ඇවිදිමින් තමයි හිටියේ එතකොට ඒවට කියනවා සංක්‍රමණික ගෝත්‍ර හරිද එතකොට මේ සංක්‍රමණික ගෝත්‍රවල රාජ්‍ය ක්‍රියාත්මක උනේ භූමියක් පදනම් කරගෙන නෙමෙයි ජනගහණය මත ඒ ගෝත්‍රයේ හිටපු සමාජිකත්වයේ මත ගෝත්‍රයේ හිටපු මිනිසුන් මත රයිට් අන්න ඒ විදිහට මේ ගෝත්‍රික රාජ්‍ය සම්පූර්ණයෙන්ම ජනගහණය සමාජිකයින් හරි ගෝත්‍රික සමාජිකයා මත මොකද උනේ ගෝත්‍රික රාජ්‍ය ක්‍රියාත්මක වුණා හරිද මේ ගෝත්‍රික රාජ්‍ය ඇවිදිනේවා තියෙන්න පුළුවන් ගස් බෙන එක ගල් ගුහාවක ඉන්නේවා තියෙන්න පුළුවන් හැබැයි නිශ්චිත භූමියක් වෙන් කරගත්තේ නැහැ අර දිය පාරෙන් මෙහා පැත්ත අර ගල් ගුහාවෙන් මෙහා පැත්ත අර කඳු යායෙන් මෙහා පැත්ත අපේ ගෝත්‍රයේ ඒරියා එක වශයෙන් කියලා තමයි ඒ වගේ තමයි සැලකෙන්නේ. ඒතර මේ తত্ত্বය මේ ගෝත්‍රික රාජ්‍ය සරල මට්ටමේ ඉඳන් තිබුණු රාජ්‍ය අපිට දකින්න පුළුවන් ඊළඟට මේක නිර්මාණය වෙනවා රයිට් මේ අපි කතා කරන්නේ යුරෝපානු ඉතිහාසය හරහා රයිට් අපි කතා කරන්නේ යුරෝපානු ඉතිහාසය හරහා මේ ගෝත්‍රික රාජ්‍ය ග්‍රීක පෞර රාජ්‍ය බවට ග්‍රීක පෞර හරි මේ ග්‍රීක පෞර රාජ්‍ය බවට පත් වෙනවා ග්‍රීක පෞර රාජ්‍ය බවට පත් වෙනවා right ඒ ග්‍රීක පෞර රාජ්‍ය සම්පූර්ණයෙන්ම අපිට දකින්න පුළුවන් වෙනස්ම විදිහකට හරිද අර ගෝත්‍රික රාජ්‍ය වගේ නෙමෙයි right ඒ ග්‍රීක පෞර රාජ්‍ය වෙනම නිශ්චිතව රාජ්‍යයන් නිර්මාණය කරගත්තා කොහොමද හරියටම ගෝත්‍රික රාජ්‍ය වගේ නෙමෙයි ග්‍රීක පෞර රාජ්‍ය තමන්ගේ රාජ්‍යයේ දේශ සීමාව ලස්සනට මේගොල්ලෝ සටහන් කරගත්තා වෙන් කරගත්තා මේක පෞරක් right හැම රාජ්‍යයක්ම ඉතා කුඩා රාජ්‍ය මේ ගෝත්‍රික රාජ්‍ය ඉතා කුඩා රාජ්‍ය මෙහෙම වෙනම පෞරක් බැඳ රාජ්‍ය වටේ ඒකයි මේ රාජ්‍ය වලට පෞර රාජ්‍ය කියන්නේ හරි හැම රාජ්‍යයකම වටේ පෞරක් තිබ්බා එක එක ප්‍රමාණයේ රාජ්‍යයන් හැම රාජ්‍යයකටම පෞරක් තිබ්බා මේ හැම රාජ්‍යයක්ම කුමක් හෝ ප්‍රධාන නගරයක් මුල් කරගත්තා ඒ ප්‍රධාන නගරය පුතේ ඒ ප්‍රධාන නගරයත් එක්ක ගම් කිහිපයක් එකතු වුණා මේ ප්‍රධාන නගරයත් එක්ක ගම් කිහිපයක් එකතු වුණා ඒ එකතු වෙලා මේ ග්‍රීක පෞර රාජ්‍ය මෙහෙම නිර්මාණය කරගත්තා. පැහැදිලිද? ග්‍රීක පෞර රාජ්‍ය නිර්මාණය කරගත්තා. එතකොට මේ ග්‍රීක පෞර රාජ්‍ය අපිට දකින්න පුළුවන් පුරාතන යුගයේ තිබුණු හරිද?
පුරාතන යුගයේ තිබුණු ප්‍රථම රාජ්‍ය ක්‍රමය තමයි විධිමත් රාජ්‍ය ක්‍රමය. ඉස්සෙල්ලාම නිර්මාණය කරගත්ත විධිමත් රාජ්‍ය ක්‍රමය තමයි ග්‍රීක පෞර රාජ්‍ය. right? මේ ග්‍රීක පෞර රාජ්‍යවල හරි පැහැදිලිව තමන්ගේ දේශ සීමාව සලකුණු කර ගැනීම ඊටාම ඉහළ සංකීර්ණ භාවයකට දේශපාලනය පත්වීමක්. හරි තමන්ගේ රාජ්‍ය වෙන් කරගත්තා. එක නගරයක් මුල් කරගෙන ඒ නගරේ වටා මිනිස්සු එකතු වෙලා තමන්ගේ වෙළඳාම, තමන්ගේ කටයුතු, right? දේශපාලන කටයුතු ක්‍රියාත්මක කළා. ඒ සම්පූර්ණයෙන්ම ගම් කිහිපයක් එකතු වුණා. right? මේ ග්‍රීක පෞර රාජ්‍යවල එක රාජ්‍යවල එක විදිහේ දේශපාලන ක්‍රම තිබ්බා. සමහර පෞර රාජ්‍යවල ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බා. හොඳට මතක තියාගන්න, කොහේ හරි සටහන් කරගන්න. හැම ග්‍රීක පෞර රාජ්‍යකම ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බේ නැහැ. හරිද? හැම ග්‍රීක පෞර රාජ්‍යකම ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බේ නැහැ. කොහෙද තිබ්බේ? ඇතැන්ස් වල තිබ්බා. පුතේ මේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ අවුරුදු 2-3ක් වගේ කෙටි කාලයක් ඇත්තටම. හරිද? ඊට පස්සේ මේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ විවිධ හේතුන් මත දූෂණය වෙලා විනාශයටපත් වෙලා. හරි. විවිධ ප්‍රශ්න මතුවලා ඒවට. ඒ කොච්චර ප්‍රශ්න මතුවුණත් ප්‍රජාතන්ත්‍රවාදී ගත ලක්ෂණ ටිකෙන් ටික තිබිලා තියෙනවා. ඒකනේ ඒ මුල් අවස්ථාව ගැන අදටත් අපි කතා කරන්නේ. එතකොට ග්‍රීක පෞර රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදයේ තිබුණු රාජ්‍යයන් තිබ්බ ඇතැන්ස් වගේ ඒවා. ඒ වගේම ඍජු ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නෙමෙයි ග්‍රීක පෞර රාජ්‍යයේ තිබ්බේ. එක පෞර රාජ්‍යයන් වල නාගරික රාජ්‍යයන් වල හමුදා පාලන. හමුදා පාලකයෙක්ගේ මැදිහත් වීමෙන් හමුදා පාලන. හරි. ඊළඟ රාජාණ්ඩු. right? රජ කෙනෙක්ගේ මැදිහත් වීමෙන් රාජාණ්ඩු. ඊළඟට කතිපයාධිකාරී පාලන. කතිපයාධිකාරී පාලන. මොනවද පුතා? කතිපයාධිකාරී පාලන. හොඳට මතක තියාගන්න. කොහේ හරි තැනක සටහන් කරගන්න කෙටියෙන්. කතිපයාධිකාරී පාලන කියලා කියන්නේ කුඩා පිරිසක්, යම් පිරිසක්, කුඩා පිරිසක් විසින් ක්‍රියාත්මක කරන අතිශය ක්‍රූර පාලනයක්. ඒ කුඩා පිරිසගේ අවශ්‍යතාවය, ඒ කුඩා පිරිසගේ ඒ කණ්ඩායමේ පමණක් අවශ්‍යතාවය සහ අභිමතාර්ථයේ කැමැත්ත මත ඉතාමත්ම ක්‍රූර විදිහට කරන පාලන ක්‍රමයක්. එහෙම පාලනයක්. එතකොට සම්පූර්ණයෙන්ම මේ ග්‍රීක පෞර රාජ්‍යවල කතිපයාධිකාරී පාලන, රාජාණ්ඩු, හමුදා පාලන, ඍජු ප්‍රජාතන්ත්‍රවාදය මේ වගේ විවිධ ස්වභාවයේ පාලනයන් අපිට දකින්න පුළුවන්. එහෙනම් ඔන්න ඔබ හොඳින් මතක තියාගත යුතු කරුණක් තමයි පුතාලා, ග්‍රීක පෞර රාජ්‍යයේ තිබුණේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙවෙයි. right? විවිධ පාලන ක්‍රම තිබ්බා. හැබැයි පුරාතන යුගයේ ප්‍රථම වතාවට දේශපාලනය විධිමත්ව ක්‍රියාත්මක වන පළවෙනිම අවස්ථාව ග්‍රීක පෞර රාජ්‍ය. දැන් දේශපාලනය ආරම්භ වෙන්නේ ගෝත්‍රික යුගයෙන්. දේශපාලනයේ ප්‍රථම ආරම්භය ගෝත්‍රික රාජ්‍ය. දේශපාලනයේ විධිමත් ආරම්භය ග්‍රීක පෞර රාජ්‍ය. පැහැදිලිද? එතකොට දේශපාලනය විධිමත්ව ක්‍රියාත්මක වීම නිශ්චිතව රාජ්‍ය ක්‍රමයක් අඳුරගන්න පුළුවන් වෙන්නේ ග්‍රීක පෞර රාජ්‍ය. අපිට අපේ දේශපාලන විද්‍යාව විෂය නිර්දේශයේ ඇතුලේ ඔබ හොඳින් මතක තියාගන්න, මේ විෂය නිර්දේශයේ ඇතුලේ සම්පූර්ණයෙන්ම අපිට දකින්න පුළුවන් වෙන්නේ යුරෝපානු ඉතිහාසය ආශ්‍රය කරගත්ත යුරෝපානු දේශපාලනික තත්වයක්. ඒ යුරෝපානු දේශපාලනික සංකල්ප, මූලධර්මයන්, ඒවා තමයි අපේ මේ විෂය නිර්දේශයේ වැඩිපුර වැදගත්කමකින් දාලා තියෙන්නේ. ආසියාතික දේශපාලනය පිළිබඳව ඔබට විශ්වවිද්‍යාලවලට ගියාම
වෙනම අධ්‍යයනය කරන්න පුළුවන්. ආසියාතික දේශපාලනය මෙතන මතු කරගන්නේ නැහැ. ඒක නිසා තමයි ගෝත්‍රික රාජ්‍ය වලින් අපි පුරාතනයේ මතු කරගන්නේ ග්‍රීක පෞර රාජ්‍ය. පැහැදිලිද? ඔයාලා අහලා ඇති. හරිද? ග්‍රීක පෞර රාජ්‍යයේ වහල් ක්‍රමයක් පුතේ තිබුණේ. මතක් කරගන්න වහල් ක්‍රමයක්. ඒ කාලේ හිටපු ඇරිස්ටෝටල් වගේ රයිට් දේශපාලන දාර්ශනිකයින් පවා මේ වහල් ක්‍රමය හරිද මේ වහල් ක්‍රමය හරිම පුදුම විදිහට මේ වහල් ක්‍රමය පිළිගත්තා. මොකද වෙන තාක්ෂණයක් වෙන විද්‍යාත්මක දියුණුවක් ඒ කාලේ තිබුණු වැඩ කටයුතු සමාජයේ අවශ්‍යතා අභිලාෂයන් සන්තුෂ්ත කරගන්න වෙන ක්‍රමවේදයක් තිබුණේ නැහැ. තනි කරම ග්‍රීක පෞර රාජ්‍යයේ කටයුතු කළේ වහලුන්ගේ අවශ්‍යතාව තමන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගත්තේ වහල් ක්‍රමයක් සමග රයිට් තත්පරයක් දෙන්න පුතාලා විනාඩියක් ඉන්න රයිට් තාක්ෂණික දෝෂයක් right තාක්ෂණික දෝෂයක් right වෙදයකෙත් පොඩි අවුලක් තියෙනවා මේ හරියේ ඒ තාක්ෂණික දෝෂයත් එක්ක මයික්ස් ඔන් කරලා දන්නේ නැති තාක්ෂණික දෝෂයත් එක්ක අර Wi-Fi එක හරියට කනෙක්ට් වෙන්නේ නැහැ ඒක නිසා පුතාලට ඉස්සෙල්ලා වීඩියෝ එක මේ එන්නේ නැත්තේ මේ කැඩි කැඩි වගේ මම හිතනවා එහෙම කැඩි කැඩි ආවට සවුන්ඩ්ස් වලට ඇහෙන්නේ නැති කියලා. right නැවත වතාවක් දැන් මාව හොඳින් පෙනෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ Wi-Fi එකේ ඇතිවෙච්ච දෝෂයත් එක තමයි මේ ප්‍රශ්නේ මතුනේ. මේ වගේ ඉතින් සාමාන්‍යයිනේ නේද? අපි ලංකාවේ දන්නවනේ ඉතින් මේ වෙදයකේ අවුලක් තියෙන්නේ බලාකුළු ගොඩක් වැඩි ඊයේත් එම ක්ලාස් එකේ මේ දවස්වල චුට්ටක් අර හවසට වහින ප්‍රමාණයක් තියෙන බලාකුළු ගොඩක් වැඩි ඒත් එක්කම මේ Wi-Fi එක සමහරක් කර කනෙක්ට් වෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ හොඳට අහගෙන ඉන්න ලෙසන් එක
අවබෝධ කරගන්න පුළුවන් අපිට ඔන්ලයින් කරනකොට මේ වගේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කොහොම වුණත් දැන් මම හිතනවා ඒ සියලු ප්‍රශ්න निराකරණය වෙන්නේ නැති කියලා. නමුත් ඒත් සුළු වශයෙන් මට පේනවා පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක එන්නේ කාලගුණ ප්‍රශ්නයක් එක්ක. හරි Wi-Fi එක හොඳට කනෙක්ට් වෙලා තියෙනවා. හොඳට මේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ඔබට ඒක දකින්නකොට වීඩියෝ එක යම් ප්‍රමාද වීම එනවා ඇති. හරි ඒ සියල්ල निराකරණය කරගනිමින් අපි මේ ගමන යන්. අපි හැමතිස්සෙම කරපු ලෙසන් එකේ වීඩියෝ එක ඔයාලට දානවා. තේරුණාද? එතකොට ඒක ලෝඩ් කරගෙන ඔයාලට හැම සතියකම පහුවදා වෙනකොට ලෙසන් එකේ වීඩියෝ එක අපි දානවා මේ ගෲප් එකට. ඒතර ගෲප් එක ඇතුලේ ඔයා ඉන්න එක හැම මාසෙම ගෲප් එක අලුත් කරනවා. එතකොට ඔයාලට නැවත මේ වීඩියෝස් බලන්න පුළුවන්. ලෙසන් එකේ අඩුපාඩු අහගන්න පුළුවන්. ඒවා බලලා රයිට් ඕන ප්‍රශ්නයක් යොමු කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් පුතාලා අහන්න මගෙන් ප්‍රශ්න ලෙසන් එකේ වුණාම මම අවස්ථාවක් දෙන්නම්. තේරුණාද? ඊට අමතරව මොනවා හරි ගැටලු තිබුණොත් මට ප්‍රයිවට් chat එකක් දාන්න මේ දවස්වල නම් දාන්න එපා. මට රිසල්ට්ස් ටිකවත් හරියට තාම බලා ගන්න බැරි වෙලා තියෙන්නේ. chats වැඩි වෙලා තියෙන්නේ. හරි? චුට්ටක් තව සතියක් එකමාරක් ගියට පස්සේ රෂ් එක අඩු වෙනවා. ඊට පස්සේ ඔයාට භෞතිකව ඉන්නවා වගේම ෆිසිකලි ඉන්නවා වගේම ඕන ප්‍රශ්නයක් අහලා කරලා निराකරණය කරගෙන බොහොම සාමකාමීව අවුරුදු දෙකමාරක් අපිට මේ ගමන ලස්සන්ට ගිහිල්ලා හොඳින් විභාගෙට මුහුණ දෙන්න පුළුවන්. රයිට්? මම හිතනවා කලින් මම නතර කරපු දැනට ආපහු පාරක් එළඹෙන්නම්. අපි කතා කර හිටියේ පුරාතනයේ ග්‍රීක පෞර රාජ්‍ය තුල විවිධ ආණ්ඩු ක්‍රම තිබ්බා කියන කාරණය. රයිට්? ඒ විවිධ ආණ්ඩු ක්‍රමවල මම කිව්වා ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ වගේම ඇතැන්ස් වල ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ වගේම විවිධ රාජාණ්ඩු විවිධ හමුදා ආණ්ඩු කතිපයාධිකාරී ආණ්ඩු වංශාධිපති ආණ්ඩු විවිධ ස්වභාවයේ ආණ්ඩු තිබ්බා. එතකොට මෙන්න මේ නිශ්චිතව මේ සම්පූර්ණයෙන්ම අපිට දකින්න පුළුවන් පෞරක් බැඳලා වටේ නිශ්චිතව Tamanගේ දේශ සීමාව වෙන් කරගත්ත නිශ්චිත රාජ්‍ය ක්‍රමයක් භූමිය වෙනම බහුමිකව වෙන් කරගත්ත පුරාතනයේ ප්‍රථම රාජ්‍ය ක්‍රමය ග්‍රීක පෞර රාජ්‍ය. මේ ග්‍රීක පෞර රාජ්‍යවල වහල් ක්‍රමය පැහැදිලිවම තිබුණා. ඇරිස්ටෝටල් පවා මේ වහල් ක්‍රමය පුතේ පිළිගත්තා. එතකොට ඔයාලා මතක තියාගන්න ගෝත්‍රික රාජ්‍ය වෙලා ගෝත්‍රික නායකයාගේ පිහිවීමෙන් සංවර්ධනය වෙනවා. එහෙනම් මයි පුතාලා හොඳට මතක තියාගන්න මෙන්න මේ වාක්‍යය. ග්‍රීක පෞර රාජ්‍ය නම් වේ. මේ ග්‍රීක පෞර රාජ්‍ය නිර්මාණය වෙන්නේ ගෝත්‍රික රාජ්‍යයේ සංවර්ධනීය අවස්ථාවක් විදිහට. මෙන්න මෙහෙම ලෝකෙට අර ගෝත්‍රික නායකයාගේ පිහිවීමෙන් පස්සේ ඔන්න රාජ්‍ය ක්‍රමය නිර්මාණය වෙලා විධිමත් දේශපාලනයක් කරා දේශපාලනය ගමන් කරනවා. ඔය පුරාතන යුගයේ පුතේ. ඔතනින් පස්සේ අපි ගමු මධ්‍යකාලීනය. මධ්‍යකාලීනයේදී රෝම අධිරාජ්‍ය දැන් ග්‍රීක පෞර රාජ්‍ය වලින් පස්සේ රෝම පෞර රයිට් යම් පොඩි කාලයක් රෝම පෞර රාජ්‍ය ක්‍රමයක් තියෙනවා. ඒ රෝමය මුල් කරගත්ත ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා තමයි මේ අධිරාජ්‍යයේ නිර්මාපකයා. රෝම අධිරාජ්‍ය නිර්මාණය. රෝම අධිරාජ්‍යයෙන් පස්සේ අපිට දකින්න පුළුවන් වැඩව සම්රාජ්‍ය. රයිට් මේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 15 වන සියවස දක්වා හරිද ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ සිට හරිද 15 වන සියවස් දක්වා 5 ඉඳන් 15ට හරි 5 ඉඳන් 15ට රයිට් අපිට දකින්න පුළුවන් බොහොම දේශපාලනික වශයෙන් වගේම විද්‍යාත්මකව තාක්ෂණික වශයෙන් අනෙක් හැම අංශකින්ම බොහොම අඳුරු යුගයක් නිර්මාණය වෙනවා ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ සිට
15 වන සියවස් දක්වා ඒ මධ්‍යකාලීනය right දේවවරම්වාදී දෘෂ්ටියකින් දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන ලදී කියන මතයේ සිට පල්ලිය ක්‍රිස්තියානි පල්ලිය කතෝලික පල්ලියෙන් ක්‍රිස්තියානි පල්ලියට බලය යනවා ඒ බලය අත්පත් කරගන්නවා ක්‍රිස්තියානි පල්ලිය ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේ 3 වන සියවසේ වගේ ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ සිට ක්‍රිස්තියානි පල්ලියේ ආධිපත්‍ය සමස්ත දේශපාලනයට සමස්ත සිවිල් සමාජයට ආධිපත්‍ය යනවා ඒකත් එක්ක සෑම තැනකම දේවවරම්වාදී දෘෂ්ටියක් තමයි තිබුණේ. එතකොට රෝම අධිරාජ්‍ය, වැඩවසම් රාජ්‍ය, වැඩවසම් රාජාණ්ඩු ක්‍රම, වැඩවසම් ආර්ථික ක්‍රම, right මේවත් එක්ක මේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ඉඳන් 15 දක්වා ගමන් කරනවා. මේ ඔන්න පුරාතන, මධ්‍යතන, ඊළඟට නූතන. දැන් අපි මේ ඉන්නේ මුල් නූතන යුගය පහසු කරමින් මේ දැන් සමකාලීන නූතනයේ දක්වා කතා කළාම අපිට නූතන ජාතික රාජ්‍ය අඳුර ගන්න පුළුවන්. right අපිට මේවා වෙනම පාඩම් තියෙනවා පුතා. මම මේ ඔබට අවධානය යොමු කළේ දේශපාලනයේ මුල් සරල ආරම්භයේ ස්වභාවය. ඒක පුරාතන, මධ්‍යතන, නූතන යුග හරහා මේ රාජ්‍ය ක්‍රම වලින් දේශපාලනය ආරම්භ වෙනවා අඳුර ගන්න පුළුවන්. දැන් ඔන්න ඔබගේ නිබන්ධනය ගන්න, ටියුට් එක ගන්න. right ඒ ටියුට් එකේ ඔන්න පළවෙනි පිටුව. හරිද? නිබන්ධනය ගන්න, නිබන්ධනයේ පළවෙනි පිටුව පෙරලා ගන්න, highlight එකක් ගන්න, රතු පෑනක් ගන්න, right ඔබට අවශ්‍ය මුළු ටියුට් එකම නිබන්ධනයේම highlight කරන්න එපා පාට තොරන වගේ. තේරුණාද? ඒතකොට පාඩම් කරන්න එහෙම ගියාම හරියම සංකීර්ණයි. right එහෙම කරගන්න එපා. right හරිද? පණිවිඩ දාන්න එපා එකපාරට පාඩමේ අන්තිමට අපි බලමු. දැන් පණිවිඩ දැම්මට කතා කරන්න අපහසුයි. right හරිද? මෙන්න දේශපාලනය හා දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම. හරිද? ඔබට ටිකක් අර කනෙක්ෂන් එක ඩිලේ වෙලා එනවා ඇති. කනෙක්ෂන් එකේ තියෙන දෝෂ නිසා තාක්ෂණික දෝෂ තියෙන්නේ. ටිකක් ඩිලේ වෙච්ච ගතියක් මට පේනවා. මම දැන් ඔන්න නිබන්ධනය විවෘත කරන් ඉන්නේ. ඔබට නිබන්ධනය බලා ගන්න පුළුවන්. මෙන්න බලමු අපි. දේශපාලනය හා දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම. right අපි කියවගෙන යම්. හරිද? දේශපාලනය හා දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම. ලෝකයේ මිනිසාගේ සමාජ ජීවිතයේ සිදු වූ වෙනස්කම්. ලෝකයේ මිනිසාගේ සමාජ ජීවිතයේ සිදු වූ වෙනස්කම් සරල සමාජයේ සිට right සරල සමාජයේ සිට අවිධිමත් ආකාරයෙන් විධිමත් ආකාරය දක්වා ගමන් කිරීම විවිධ යුග ඔස්සේ හඳුනාගත හැකිය. right ඊටාම සරල සමාජයේ ඉඳන් විවිධ යුග ඔස්සේ මේ දේශපාලනයේ ගමන් කිරීම අපිට අවිධිමත් ආකාරයෙන් සිද්ධ වුණා කියලා අඳුර ගන්න පුළුවන්. ගෝත්‍රික යුගයේ සිට දේශපාලනය ආරම්භුනි. ගෝත්‍රය හා ගෝත්‍රික නායකයාගේ බිහිවීම දේශපාලනයේ ආරම්භයයි. මේ සරල ආරම්භයකි. මේ සරල ආරම්භයකි. මෙකී දේශපාලන ආරම්භය විධිමත් භාවයට පත්වන්නේ ග්‍රීක පෞර රාජ්‍ය යුගයේදීය. right මට පේනවා දැන් මේ data වල ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම තියෙන්නේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක්. මම නිකන් රූකඩයක් වගේ හිට මෙහෙට දරබඩ ගාලා දඟලනවා වගේ ගතියක් මට පේනවා. හරිද? හැබැයි රූප රාමුව එහෙම දඟලුවට ඔබට ඉතා හොඳින් ශ්‍රවණය වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. right හරිද? මෙන්න අපි පළවෙනි ඡේදය කියව ගත්තා.
බොහොම සරල සමාජ ක්‍රමයකින් තමයි දේශපාලනය ආරම්භ වෙන්නේ. මෙසේ සරල සමාජයේ සිට සංකීර්ණ සමාජය දක්වා ගමන් කිරීමේදී දේශපාලනයද සරල භාවයේ සිට සංකීර්ණ භාවයට පත්ව ඇත. right? ඔන්න සමාජය සරලයි නම් පුතේ ප්‍රශ්න සරලයි. සමාජය සංකීර්ණයි නම් සමාජයේ අවශ්‍යතා අභිලාෂයන් මිනිස්සුන්ගේ ඕනෑපාකම් ගොඩාක් සංකීර්ණයි නම් දේශපාලනයෙන් විසඳන්න තියෙන ප්‍රශ්න ප්‍රමාණයත් වැඩි. අන්න සමාජය සරලයි නම් දේශපාලනය සරලයි. එහෙනම් දේශපාලනය පිළිබඳව අධ්‍යයනයත් සරලයි. හැබැයි සමාජය සංකීර්ණ වෙනවා නම් එන්න පුළුල් වෙනවා නම් ප්‍රශ්න වැඩි වෙනවා නම් දේශපාලනයේ ප්‍රශ්න වැඩි. මේක තේරුම් ගන්න. හරි. දේශපාලනයේ ප්‍රශ්න වැඩි වෙනකොට දේශපාලනයේ විසින් निराකරණය කරන ප්‍රශ්න පුළුල් වෙනකොට සංකීර්ණ වෙනකොට එක එක විෂයපතයන් වැඩි වෙනකොට දේශපාලනය තුල දේශපාලනය අධ්‍යයනය කරනවා කියන එකේදී අපිට ලැබෙන මාතෘකා පර්යේෂණ මාතෘකා හරි මහා සමාජයේ දේශපාලන සන්දර්භයේ පුළුල් නිසා දේශපාලන විද්‍යාවත් සංකීර්ණ වෙනවා. දේශපාලනයේ අධ්‍යයනයත් සංකීර්ණ වෙනවා. පැහැදිලිද? මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන් මෙසේ සරල සමාජයේ සිට සංකීර්ණ සමාජය දක්වා ගමන් කිරීමේදී දේශපාලනයද සරල භාවයේ සිට සංකීර්ණ භාවයට පත්ව ඇත. ලෝකයේ දේශපාලන හැදෑරීම මේ ආකාරයෙන් ප්‍රධාන යුග තුනක් ඔස්සේ හඳුනාගත හැකිය. ප්‍රධාන යුග තුනක් ඔස්සේ හඳුනාගත හැකිය. right. දැන් ඔන්න පුරාතන යුගය, මධ්‍යතන යුගය, නූතන යුගය. පුතේ පුරාතන යුගයේ ඉස්සරහෙන් ඩෑෂ් එකක් දාලා ලියා ගන්න. හරි පොඩි කෙටීරක් දාලා ලියා ගන්න. දැන් පුරාතන යුගයේ ඔබට මුලින්ම මුණ ගැහුණු රාජ්‍ය මොකද්ද? ගෝත්‍රික රාජ්‍ය. ලියන්න බලන්න. ගෝත්‍රික රාජ්‍ය. පුරාතන යුගයේදී ගෝත්‍රික රාජ්‍ය. ඊළඟට නූතන යුගයේදී තව තියෙනවා. පුරාතන යුගයේදී ගෝත්‍රික රාජ්‍ය ග්‍රීක පෞර රාජ්‍ය. ග්‍රීක පෞර රාජ්‍ය. ලියන්න. මධ්‍යතන යුගයේදී right ඉදිරියෙන් කෙටීරක් දාලා ලියා ගන්න. රෝම අධිරාජ්‍ය. රෝම අධිරාජ්‍ය වැඩවසම් රාජ්‍ය. රෝම අධිරාජ්‍ය වැඩවසම් රාජ්‍ය. right නූතන යුගයේ ඉස්සරහෙන් ඩෑෂ් එකක් දාලා පොඩි කෙටීරක් දාලා ලියා ගන්න. නූතන ජාතික රාජ්‍ය. නූතන ජාතික රාජ්‍ය. right රතු පාට පෑනකින් ඒක කොටුවක් ගහගන්න. රතු පාට පෑනකින් අපි හැමතිස්සෙම කොටු කරගන්නවා. ඊ타මත්ම තදින් අපි මතක තබා ගත යුතු විශේෂ කරුණු. right රතු පාට පෑනකින් කොටුවක් ගහන්න. මේ දැම්මම මේ වැඩේ ඉවර කරගන්න. හරි. right පුරාතන යුගයේදී ග්‍රීක රෝම ආදී පෞර රාජ්‍යයන් හරහා විධිමත් දේශපාලනයේ ආරම්භය හඳුනාගත හැකිය. මධ්‍යතන යුගයේ ආශ්‍රයෙන් දේශපාලනය ක්‍රියාත්මක වුණි. නූතන යුගය තුල නූතන ජාතික රාජ්‍ය ආශ්‍රයෙන් දේශපාලනය ක්‍රියාත්මක වේ. පැහැදිලි? ඉතාම පැහැදිලි. right ඊළඟට පුරාතන යුගයේ ග්‍රීක පෞර රාජ්‍යයේ විධිමත් ලෙස දේශපාලනයට පදනම වැටුණි. එනම් සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් යන දාර්ශනිකයන්ගේ දාර්ශනික මතවාද හේතුවෙන්
එකල දේශපාලනය පිළිබඳ බුද්ධිමය කතිකාවක් නිර්මාණය විය. පුතේ පැහැදිලිවම right Socrates, Plato, Aristotle කියන්නේ වෙනම සුවිශේෂී ගුරුකුලයක්. ග්‍රීක පෞර රාජ්‍ය යුගය පිළිබඳව ගත්තොත් හැම දාර්ශනිකම සොයා ගැනීමකම ඒවැයි මූලිකවම මුල්ම යුගයේ හිටපු මූලික මහා සම්භාව්‍ය දාර්ශනිකයින් තමයි සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් කියලා කියන්නේ. පුතේ සොක්‍රටිස්ව ඝාතනය කරනවා. එවකට හිටපු මෝඩ ඒ කියන්නේ මුග්ධ පාලකයින් විසින්. පුතා මේ ක්‍රිස්තු පූර්ව අපි ගත්තොත් එහෙම 5 4 right එහෙම ගන්නකො ක්‍රිස්තු පූර්ව හරිද ක්‍රිස්තු පූර්ව දැන් ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ හැදෙන්නේ කොහොමද ක්‍රිස්තුස් වහන්සේ right මෙහෙම ගමු ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පෙර right ක්‍රිස්තු पूर्व हरि ක්‍රිස්තු పూర్ව right ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පෙර ක්‍රිස්තු పూర్ව පැහැදිලිද ක්‍රිස්තු పూర్ව right ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමෙන් පසු ක්‍රිස්තු වර්ෂ හරිද ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පෙර ක්‍රිස්තු పూర్ව ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමෙන් පස්සේ ක්‍රිස්තු වර්ෂ දැන් ක්‍රිස්තු වහන්සේ ඉපදීමට පෙර පළවන සියවස ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පෙර දෙවන සියවස තුන්වන සියවස 4 5 ඔහොම යන්නේ හරි මේ ග්‍රීක පෞර රාජ්‍යයෙන් අපිට දකින්න පුළුවන් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු పూర్ව 5 4 3 කියන සියවස්වල ඇත්තටම ක්‍රිස්තු పూర్ව 4 වන සියවස් තමයි හොඳම යුගය. හැබැයි ක්‍රිස්තු పూర్ව 3 වන සියවසේ පෙරික්ලීස් යුගය තමයි ග්‍රීක පෞර රාජ්‍යයේ හොඳම යුගය. සමස්තයක් වශයෙන් ගත්තාම ක්‍රිස්තු పూర్ව 4 වෙනි සියවස. right? එතෙන්දී ක්‍රිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමෙන් පස්සේ පළවන සියවස, දෙවන සියවස, තුන්වන සියවස, හතරවන සියවස. ඔය විදිහට ගියාම ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අද වෙද්දි කොච්චරක්ද වර්ෂ අද වෙද්දි ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා 2025යි හරි නේද 2025යි මාස 3යි දවස් කීයද අද දවස් කීයද දවස් 27යි right කොහොම යන්නේ හරි එතකොට මේවා O level කාලේ සාමාන්‍ය පෙළ කාලේ මේ ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ උගන්වනවා. නමුත් යම් දරුවෙක් දන්නේ නැත්නම් මේක කියලා දෙන්න ඕනේ. නැත්නම් ඔබට ඉතිහාසය වගේ විෂයක් කරන්න හරිම අමාරුයි. පොලිටිකල් සයන්ස් මේ තේරුම් ගන්න මේවා අමාරුයි. නැත්නම් අමාරුයි කියන්නේ මේක දැනගෙන ඉන්න. right? එතකොට ක්‍රිස්තු පූර්ව මෙන්න මේ 5 4 සියවස්වල තමයි මේ ග්‍රීක පෞර රාජ්‍යකේ කියන්නේ. ඒ කියන්නේ පුතේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට දල වශයෙන් අවුරුදු 400කට විතර පෙරනේ. දැන් 2025නේ. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ අපි සොක්‍රටිස්ලා ගැන අවුරුදු 2400කට විතර කලින්. නේ? පුතේ කාලේ පාලකයෝ මේ දේශපාලනය පිළිබඳව අලුත් අදහස් ඉදිරිපත් කරපු අලුතෙන් හොයාගත්ත දාර්ශනිකයෝ විදග්ධයෝ බහුශ්‍රතයින්ව ඝාතනය කළා. ඒකයි මම කියන්නේ. සොක්‍රටිස්ව ඝාතනය කළා. වසපානය කරන්න දීලා මරලා දැම්මේ පුතේ. ඇයි සොක්‍රටිස් අලුත් තරුණ මිනිස්සුන්ට මේ අලුත් දේවල් සාකච්ඡා කරමින් බුද්ධිමය සාකච්ඡාවන් ඇති කරමින් අලුත් දේ ගැන කතා කරනවා. ඒ කරන කතා බහ ඒ බුද්ධිමය සාකච්ඡාවන් සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියලා පාලකයින්ට ඉන්න පාලකයින්ට විරුද්ධයි. හරි ඉන්න පාලකයින්ට විරුද්ධයි කියලා තමයි මේ කතාව අරගෙන යන්නේ. එතෙන්දී සොක්‍රටිස්ව වසපානය කරන්න දීලා මරලා දානවා. ඒ වෙලාවේ සොක්‍රටිස්ගේ ගෝලයෝ ළඟට ඇවිල්ලා
අඬනවා දොඩනවා ප්‍රශ්න අහනවා ඒ අඬලා ප්‍රශ්න අහනකොට සොක්‍රටිස් කියනවා ඕන ප්‍රශ්නයක් අහන්න ඉක්මනින් මම පිළිතුරු දෙන්නම්. සොක්‍රටිස් වදකයාට කියනවා. දැන් වදකයාට කියන වෙලාවට සම්පූර්ණයෙන්ම මේ වෙලාවට මරණ දඬුවම දෙන්න එපා වදකයා. දුන්නේ නැත්නම් එහෙම ගැටලුවක්නේ. හරි. වදකයා මරණ දඬුවම දෙනවා වෙලාවට. සොක්‍රටිස් කියනවා දෙන්න මට හැන්දක්. සොක්‍රටිස් වස හැන්දෙන් පානය කරනවා. හරිම සෝචනීය සිද්ධීන් මේවනේ. හරි. වස හැන්දෙන් පානය කරන්නේ වස ටිකක් අඩුවෙන් ශරීරගත වෙන්න හිමින් හිමි. එතකොට ගෝලයින් සමග තව ටික වෙලාවක් ජීවත් වෙන්න පුළුවන්. ගෝලයින්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්. ඕගොල්ලෝ මේ ලෙසන් එක ඉවර වුණාම ගිහිල්ලා Google search කරලා බලන්න. ancient Greece කියලා ගහලා එහෙම නැත්නම් Socrates කියලා ගහලා හයි Google එකේ තියෙන මිනිස්සු ඇඳපු චිත්‍ර. ඒ චිත්‍ර ෆොටෝ ගහලා Google එකේ දාලා තියෙනවා. right? ඒ චිත්‍රවල තියෙනවා මේ Socrates මෙහෙම වස කෝපය අරන් ඉන්නවා වස පානය කරනවා ගෝලයේ වටේ අඬනවා. හරි මේ සොක්‍රටිස්ගේ හොඳම ගෝලයා ප්ලේටෝ. right? ප්ලේටෝ සොක්‍රටිස්ගේ මේ මරණය නිසා දැඩි වේදනාවට කනස්සල්ලට කලකිරීමටපත් වුණා. ඒ කලකිරීමෙන් ප්ලේටෝ ලියන කෘතියක් සමූහාණ්ඩුව. සමූහාණ්ඩුව කෘතිය. මේ සමූහාණ්ඩුව කෘතියේ රිපබ්ලිකන් right මේ සමූහාණ්ඩුව කෘතියේ ප්ලේටෝ ලියනවා පාලකයා එක්ක දාර්ශනිකයෙක් වෙන්න. නැත්තම් දාර්ශනිකයා පාලකයෙක්. එක්ක පාලකයා දාර්ශනිකයෙක් වෙන්න ඕනේ නැත්තම් පාලකයා දාර්ශනිකයෙක් වෙන්න ඕනේ. ඇයි මෙහෙම කියන්නේ? මේ මෝඩ මුග්ධ රැලක් දේශපාලනයටපත් වුනහම සමාජය සංවිධානය කරනවා නෙමෙයි සමාජය මරලා දානවා. සමාජය විනාශ කරනවා. තියෙන එකක් නැති කරලා දානවා. දැන් අපිට උනේ එහෙම එකක් නේ. right? කියන්නේ බෝකුඩ ඉන්න ඕනේ බෝකුඩ ඉන්න ඕනේ. තැබෑරුම් හලවල් වල ඉන්න උන් තැබෑරුම් හලවල් වල ඉන්න ඕනේ. පොරු හිරේ ඉන්න ඕනේ. මුහුදු මංකොල්ලකාරයෝ මුහුදේ ඉන්න ඕනේ. නේද? එහෙම උන් පාර්ලිමේන්තුව ඇවිල්ලා හරියන්නේ නැහැ නේ මයි පුතා. right? නීති සම්පාදනය කරන්න පෙළඹෙන්න ඕනේ. නීතිය පිළිබඳව විශේෂඥ දැනුමක් තියෙන, ආර්ථිකයේ දේශපාලනය පිළිබඳව විද්‍යානුකූල දැනුමක් තියෙන, ජාතික ජාත්‍යන්තර දේශපාලනය ගැන දැනුමක් තියෙන එහෙම මිනිස්සු. එහෙම මිනිස්සු නැතුව අපේ මේ මෝඩ මිනිස්සුත් මේවට පත් කරලා එවනවා අර බෝකුඩ කකුල් හොල්ල හොල්ල හිට මිනිස්සුයි බාර අයිතිකාරයෝයි නේද? එහෙම මිනිස්සුම මේවට මෙලෝ උගත්කමක් නැති බුද්ධිමත්කමක් නැති තාර්කික ජීවීන් නොවන right? එහෙම මිනිස්සුම පත් කරලා දේශපාලනට එවුවාම සොක්‍රටිස්ලා වගේ මිනිස්සුම මරලා දානවා. ඒ තමයි හැටි. right? ඒ කාලේ රජ වෙලා හිටියේ එහෙම මෝඩ පාලක පිරිසක්. මෙන්න ඒකෙන් වේදනාවටපත් වෙච්ච ප්ලේටෝ සමූහාණ්ඩු කෘතියේ කියනවා මෙන්න මෙහෙම දාර්ශනිකයා පාලකයෙක් විය යුතුයි නැත්නම් පාලකයා දාර්ශනිකයෙක් විය යුතුයි. ප්ලේටෝ කියනවා. මෙන්න මෙතෙන්දි ප්ලේටෝ පුතා මරු කතා ටිකක් කියනවා. ප්ලේටෝ කියනවා පාලකයෙක් තෝරගන්න ඕනේ විභාග ක්‍රමයකින්. අවුරුදු 16 දී විභාගෙන් අසමත් වෙන පිරිස හමුදාවේ ඉස්සරහටම දාන්න ඕන යුද්ධවලට. ඉගෙන අවුරුදු 16න් මෙලෝම දෙයක් කරගන්න බැරුව අසමත් වෙන පිරිස. හමුදාවේ මුලටම දාන්න ඕන. යුද්ධෙන් ඉස්සෙල්ලාම මැරෙන්නේ හමුදාවේ මුලින් ඉන්නයි නේ දවස්වල. අර කඩු වලින් යුද්ධ ආයුධ පලිහවල් තියාගෙන මිනිස්සු ෆේස් ටු ෆේස් නේ දවස් සටන් කළේ. ඊට පස්සේ කියන අවුරුදු 16 18 20 ඔහොම ඊළඟට විභාගයෙන් අසමත් වෙන පිරිස ඊළඟ ලෙවල්ස් වලට හමුදාවේ දාන්න ඕනේ. ඒ පාලනයට අවශ්‍ය කරන දේවල් වලට ගොවිතැන් වලට මෙහෙම දාන්න ඕනේ. අවසානයේ කියනවා අවුරුදු 40 40ක් සම්පූර්ණ වුණා. ඒ 40ක් සම්පූර්ණ වීමේදී ඒ මිනිස්සෙන්ව 40 සම්පූර්ණ වෙලා විභාගය සමත් වෙන හොඳම මිනිසා හොඳම පුද්ගලයා තෝරගන්න ඕන. තෝරගෙන අන්න ඌ තමයිලු පාලකයා. හරිද? එයා තමයිලු පාලකයා. ඒ පාලකයාට අවුරුදු 40කින් රටක් පාලනය කරන්න රාජ්‍යයක් බාර දෙන්න එපා. මොකද්ද කරන්න කියන්නේ? අවුරුදු 10ක් තව අවුරුදු 10ක් ලෝකෙ වටේ සංචාරය කළා. විවිධ රාජ්‍යයන් වල ආණ්ඩු ක්‍රම පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න, අත්දැකීමක් ලබා ගන්න ලෝකෙ පුරා සංචාරයක් යවන්න ඕනලු. අවුරුදු 50 දී
රාජ්‍යට ගෙන්නගෙන අවුරුදු 50දී රාජ්‍ය බලය පවරන්න. මෙන්න මේ විදිහට අපිට මේ සාමාන්‍ය පුරවැසියන්ව පාලනය කරන්න පරිපාලනය කරන්න මිනිස්සුන්ගේ අවශ්‍යතා ඕනෑපාකම් සම්තෘප්ත කරමින් මිනිස්සුන්ව ප්‍රීතිමත්ව හා ගෞරවාන්විත ජීවිතයකින් මිනිස්සුන්ගේ සමාජීය ජීවිතය පෞද්ගලික ජීවිතය ගත කරන තත්ත්වයක් මිනිස්සුන්ට ලබා දෙන්න හොඳ පාලකෙක් පරමාදර්ශී පාලකෙක්ව නිර්මාණය කරගන්න විදිහ සමූහාණ්ඩුව කෘතියේ ප්ලේටෝ කියනවා. මේක හරි ලස්සනයි. ඒ කාලෙත් ප්ලේටෝ වලට මේ අවුරුදු දැන් 2400කට මේ කිට්ටුයි මේ. මෙතන 2025යි මෙතන 400යි. 2400කට එහා පැත්ත. ඒ කාලෙත් හරිම මුග්ධ මෝඩ දේශපාලනඥයෝ හිටියේ විද්වතුන්ව මරලා දැම්මා. එතනින් පස්සේ ප්ලේටෝගේ හොඳම ගෝලයා තමයි පුතා ඇරිස්ටෝටල්. right? ඇරිස්ටෝටල් තමයි මේ දේශපාලන විද්‍යාවේ පියා. හරිද? දේශපාලනය පිළිබඳව විධිමත්ව අධ්‍යයනය කරන්නේ ඇරිස්ටෝටල්. ග්‍රීක පෞර රාජ්‍ය 158කට ඊයකටද ග්‍රීක පෞර රාජ්‍ය 158ක් මතක තියාගන්න 158කට පයින් ඇවිදලා ගිහිල්ලා අත්දැකීම ලබාගෙන ඇස් දෙකෙන් දැකලා මෙයා මේ එක එක ආණ්ඩු ක්‍රම සංසන්දනය කරනවා. හැම ආණ්ඩු ක්‍රමයකින්ම තොරතුරු ගන්නවා. තොරතුරු අරන් ඒවා සංසන්දනය කරනවා. අධ්‍යයනය කරනවා. විශ්ලේෂණය කරනවා. right? එයා අවසාන නිගමනයක් අරගෙන කෘතියක් ලියනවා. ඒ තමයි politics. කෘතියේ නම මොකද්ද? politics. කෘතියේ නම politics. දේශපාලනය. කාගේද මේ දේශපාලනය කෘතිය? කාගේද? ඇරිස්ටෝටල්ගේ. දේශපාලනය කෘතිය ඇරිස්ටෝටල්ගේ. ඇරිස්ටෝටල් මේ ග්‍රීක පෞර රාජ්‍යයන් 158ක් තුලනාත්මකව, ඒ කියන්නේ සංසන්දනාත්මකව, විද්‍යාත්මකව, විධිමත්ව අධ්‍යයනය කළා, පර්යේෂණය කළා පොලිටික්ස් කෘතිය ලියන්නේ දේශපාලනය. අන්නේ කෘතියෙන් පුදුම දේවල් ටිකක් අත්දැකීම් ටිකක් එළියට එනවා. අන්නේ වෙලාවේ ඇරිස්ටෝටල් කියනවා ග්‍රීක පෞර රාජ්‍යයේ දැනට තියෙන හොඳම ආණ්ඩු ක්‍රමය රාජාණ්ඩු කියලා. ඒ කාලේ විදිහත් එක්ක. ඒ වගේම ඇරිස්ටෝටල් කියනවා ග්‍රීක පෞර රාජ්‍යයේ තියෙන නරකම ආණ්ඩුවත් රාජාණ්ඩු නැත්නම් වංශාධිපති ආණ්ඩු. තනි පුද්ගලයෙක්ගේ මේ ආණ්ඩු හොඳම ආණ්ඩුවත් තනි පුද්ගල ආණ්ඩුවක්, නරකම ආණ්ඩුවත් තනි පුද්ගල ආණ්ඩුවක්. ඇයි මේ? ඇරිස්ටෝටල් මෙහෙම කියනවා. මානව හිතවාදී මිනිහෙක් නම් right මානව හිතවාදී මිනිස්සෙක් නම් මිනිස්සුන්ට පුදුම විදියට ආදරෙන් ගෞරවයෙන් මිනිස්සු ගැන අනුකම්පාවෙන් සලකනවා නම් එහෙම රාජාණ්ඩුවක් තමයිලු සුපිරිම පාලන ක්‍රමය. right එහෙම රාජාණ්ඩුවක් right ඒ වගේම මිනිස්සෙයින්ට නරක විදියට, ක්‍රූර විදියට, කැත විදියට සලකනවා. මිනිස්සු ගැන හිතන්නේ නැත්තම් right පාලකයාගේ නිර්වාණය ගැන පමණක්ම නම් හැමතිස්සෙම හිතන්නේ. එවැනි පාලකයෙක් මහජනයාට පීඩාකාරී. එවැනි පාලකයෙක් මහජනයා කවමදාවත් පතන්න හොඳ නැහැ. ඇරිස්ටෝටල් කියනවා එවැනි පාලන ක්‍රමයක් තමයිලු නරකම පාලන ක්‍රමය. ඒ කියන්නේ රාජාණ්ඩුවමයි. හොඳම රාජාණ්ඩුත් තියෙනවා, නරක ක්‍රූර රාජාණ්ඩුත් තියෙනවා. මේ විදිහට ඇරිස්ටෝටල් මේ රාජ්‍යයන් 158ක් අධ්‍යයනය කරමින් හරි ලස්සනට විද්‍යාත්මකව විධිමත්ව මේ දේශපාලනය අධ්‍යයනය කළා ලියනවා. ඒක නිසා ඇරිස්ටෝටල් දේශපාලන විද්‍යාවේ පියා වෙනවා. ඒ වගේම ඇරිස්ටෝටල් දේශපාලන විද්‍යාවේ පියා වෙනවා වගේම ඇරිස්ටෝටල් තුලනාත්මක දේශපාලන අධ්‍යයනයේ පියා බවට පුරෝගාමියා පියා බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට අපිට ග්‍රීක පෞර රාජ්‍යයේ සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් කියන ගුරුකුලේ දකින්න පුළුවන්. ඔය ඇරිස්ටෝටල් ගැන ලස්සන කතාවක් තියෙනවා. පුංචි කාලේ. හරි. ඇරිස්ටෝටල් තරුණ මේ පොඩි ඇරිස්ටෝටල් හරිම ඇම්ඩන්ලු. ප්‍රශ්න අහනවා ඉවරයක් නැහැලු. හරිද? ප්ලේටෝගේ හොඳම ගෝලයා. දවසක් ප්ලේටෝගෙන් අහනවලු ඇරිස්ටෝටල් පොඩි ඇරිස්ටෝටල් හොඳේ. මේ ඒ කාලේ ප්‍රශ්නත් මෙහෙමනේ පුතේ. ඒ කාලේ අහන්නේ පාලකයා anu කවරෙක්ද? දේශපාලනය anu කුමක්ද? පෞර රාජ්‍ය anu කුමක්ද? තේරුණාද? පුරවැසියා anu කවරෙක්ද?
වහලා යනු කවරෙක්ද? වහලා ඇරලා නෙමෙයි. වහල් යුගයේ හරිද? වහලා යනු කවරෙක්ද? වහල් හිමියා යනු කවරෙක්ද? ඔය වගේ ප්‍රශ්න. ජීවිතය යනු කුමක්ද? ඔය වගේ දේවල් නේ අහන්නේ. මේ පොඩි ඇරිස්ටෝටල් ප්ලේටෝගෙන් අහනවලු ඇදුරුතුමනි මිනිසා යනු කවරෙක්ද? ඇදුරුතුමනි මිනිසා යනු කවරෙක්ද? එතකොට ඇරිස්ටෝටල් මෙහෙම ඇහුවාම ප්ලේටෝ තව මොනවා හරි දේකුත් කර ඉන්න අතරතුර ප්ලේටෝ වැඩි ගණන් ගන්න නැතුව මෙයා බොහොම ඇම්ඩන් තව මොනවා හරිද දන්නේ ඒක නිසා ප්ලේටෝ මෙහෙම සරල උත්තරයක් දුන්නා. හිසක් කඳක් බඩගෙඩියක් අත් දෙකක් කකුල් දෙකක් ඇති යමෙක් වේද ඔහු මිනිසෙකි කියලා පොඩි සරල උත්තරයක් ඇරිස්ටෝටල්ගේ වයසට දුන්නලු. ඇරිස්ටෝටල් තරම්ම සතුටු වුණෙත් නැහැලු මේ උත්තරයට කරබාගෙන ගියාලු. ගිහිල්ලා පහුවදා පරණ පොත්පත්වල මේවා තියෙනවා. පහුවදා ඇරිස්ටෝටල් ඇවිල්ලා මේ එනවලු ලොකු ගෝණියකුත් උස්සගෙන. ඇවිල්ලා ළඟ තියන් ඉන්නවලු ගෝණියක්. දැන් ප්ලේටෝ දන්නවලු ලෙඩක් තමයි කියලා. හරිද? ප්ලේටෝ සද්ද නැහැ. ප්ලේටෝ දැන් අර බුද්ධිමය කතිකාවන් සාකච්ඡාවල් ඒ උගන්වන දේවල් සාකච්ඡාවන් වල යනවා. ඇරිස්ටෝටල් අර අලි ගෝණිය තියන් ඉන්නවලු. ඉඳලා ඉඩක් ලද සැනින් ඇරිස්ටෝටල් අර ගෝණිය ඇරලා ගන්නවලු එළියට හැම ගහච්ච අලි කුකුලෙක්ව. හරිද? මරලා හැම ගහපු අලි කුකුලෙක් වරගෙන මෙහෙම එල්ලගෙන ඇදුරුතුමනි right ඇදුරුතුමනි හිසක් කඳක් බඩගෙඩියක් අත් දෙකක් කකුල් දෙකක් සහිත මොහු මිනිසෙක්ද ඇදුරුතුමනි කියලා ඇහුවලු. ප්ලේටෝට කට උත්තර නැහැලු. හැම තිස්සෙම ඇරිස්ටෝටල් ඉතා කුඩා දේ ඉඳන් ප්‍රශ්න කරමින් විචාරය කරමින් විශ්ලේෂණය කරමින් right අත්දැකීමට හසු කරගනිමින් එයා සංසන්දනය කරමින් හැම දේම අත්දිනේ කළා. ඔය ඇරිස්ටෝටල් පුතා තාරකා විද්‍යාවේ පියා, ජීව විද්‍යාවේ පියා, ඊළඟට තර්ක ශාස්ත්‍රයේ විද්‍යාත්මක ක්‍රමයේ පියා, දේශපාලන විද්‍යාවේ පියා නැති තැනක් නැහැ. වෛද්‍ය විද්‍යාවේ හැම තැනම ඇරිස්ටෝටල්ගේ කොහේ හරි පිය කෑල්ලක් තියෙනවා. කොහේ හරි හොයාගත්ත එකක් තියෙනවා හැම තැනම දරුවෝ. හරිද? ඇරිස්ටෝටල් එච්චරට විදග්ධෙක් දාර්ශනිකයෙක්. ඒ මුල් යුගයේ සම්භාව්‍ය දාර්ශනිකයන් අතර ප්‍රථම පෙළේ මිනිසා ඇරිස්ටෝටල්. තේරුණාද? මෙන්න මේ විදිහට එහෙනම් සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් කියන right ඒ ගුරුකුලය ආශ්‍රය කරගෙන අපිට මේ මුල් යුගයේදී දේශපාලනය අධ්‍යයනය කිරීම පිළිබඳව අවධානය යොමු කරගන්න පුළුවන්. මෙන්න බලන්න. right හරිද? right හරිද? right විනාඩියක් ඉන්න right
right? පුතා තාක්ෂණික දෝෂ තමයි තියෙන්නේ. එච්චර ලොකුට ඔලුවට ගන්න එපා ඒවා, right? රැඳිලා ඉඳලා ලෙසන් එක බලා ගන්න හරියට, right? ඔන්න දැන් අපි බලමු සටහනේ. හරිද? මෙන්න බලන්න. පුරාතන යුගයේ ග්‍රීක පෞර රාජ්‍යයේ විධිමත් ලෙස දේශපාලනයට පදනම වැටුණි. එනම් සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් යන දාර්ශනිකයන්ගේ දාර්ශනික මතවාද හේතුවෙන් එකල දේශපාලනය පිළිබඳ බුද්ධිමය කතිකාවක් නිර්මාණය විය. දේශපාලනයේ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම ආරම්භ කරන ලද්දේ ඇරිස්ටෝටල් විසිනි. එබැවින් ඇරිස්ටෝටල් දේශපාලන විද්‍යාවේ පියාවේ. ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර ප්‍රමුඛ කොටගෙන දේශපාලනයේ හැදෑරීම, ප්‍රගුණ කිරීම හා පුහුණු කිරීම ප්ලේටෝ, ඇරිස්ටෝටල් ගුරුකුල ආශ්‍රයෙන් විශේෂ ශාස්ත්‍රාලයන් තුලදී සිදුවිය. right? පුතේ ප්ලේටෝගේ ගුරුකුලේ නම, ශාස්ත්‍රාලයේ නම ඇකඩමිය. ඔය ඇකඩමික් කියන වචන මේවා ඒ ඉතිහාසෙන් නම් මේවා පුතේ ලතින් වචන මුලින්ම. හරි? ග්‍රීක පෞර රාජ්‍යයේ ලතින් භාෂාවෙන් තමයි ක්‍රියාත්මක වුනේ. මෙතන ලයිසියම් කියන්නේ ඇරිස්ටෝටල්ගේ ශාස්ත්‍රාලය. හරි? අපිට දැනුත් පුරුදු සමහර පාසලක නම. නමුත් මේක ඇරිස්ටෝටල්ගේ මුල්ම නම ශාස්ත්‍රාලය. බලන්න කොච්චර පරණ වචනයක්ද කියලා. ලයිසියම්, right? එතකොට මෙන්න අති උත්තරීතර වූ දේශපාලන ක්‍රියාදාමයෙන් තොරව මෙන්න මේ විදිහට ඇරිස්ටෝටල්ලා කියනවා. අහගන්න. අති උත්තරීතර වූ දේශපාලන ක්‍රියාදාමයෙන් තොරව කිසිම මිනිස්සෙකුට ජීවත් වෙන්න බැහැ කියලා. හරි? මෙයා උපතින්ම පුතේ දේශපාලන සත්වයක් මිනිසා කියන්නේ. මිනිසාව සීල් එක ගහලා ඇතුළට ගන්න. අංකයක් දීලා නමක් දාලා සීල් එක ගහලා ඇතුළට ගත්තා. මොකද සීල් එක? උපැන සාතිකේ. right? ආයෙ සීල් එක ගහලා වලට දානවා. දැන් ෆිසිකල් ක්ලාස් එකේ තියෙන සීල් එක ගහලා පුතා ඔයාව වලට දානකො කෑ සමහර ළමයි. ආයෙත් අම්මෝ මිස් මොනවද මේ කියන්නේ කියලා අහනවා. සීල් එක ගහලා ඇතුළට ගන්නවා, සීල් එක ගහලා වලට දානවා පුතා. අද බුහුම දාණය, ආදාහනය කිසිම දෙයක් කරන්න බෑ මරණ සාතිකේ නැතුව. එච්චරට දේශපාලනයේ විසින් පුතේ මිනිස්සුන්ගේ ජීවිතය සංවිධානය කරලා තියෙනවා. ඇත්තටම මිනිස්සු කරන අති උත්තරීතරම මානව ක්‍රියාදාමය දේශපාලනය. හොඳට මතක තියාගන්න. ඒ දේශපාලනය අති උත්තරීතරයි. උත්තරීතරම මානව ක්‍රියාදාමය දේශපාලනය. ඒ දේශපාලනයේදී සම්පූර්ණයෙන්ම අපිට අවබෝධ කරගන්න පුළුවන් මිනිස්සුන්ට උපතේ සිට දැන් නම් පුතා උපදින්න පෙර සිට හොඳේ කලල අවස්ථාවේදී වුණා. කලලේ බඩේ ඉඳන් අයිතිවාසිකම් කියනවා. මිනිස්සු නීති හදලා තියෙන්නේ. ගබ්සා කිරීම තහනම්. right? ගොඩක් රටවල් වල අම්මාගේ හෝ දරුවාගේ නිරෝගී භාවයක් නැතුව වගේ දෙයකදී මිසක ගබ්සා කරන්න පුළුවන් අවසරය දෙනවා. නැත්නම් ගබ්සා කරන්න බෑ. කලලය කියනවා තට්ටු කළා. කසාද බැන්දා නොබැන්දා මාව දාන්න එළියට. right? කලලයට දැන් ඕන අයිතියක් තියෙනවා. යුක්තාණුවක් නම් අයිතිය තියෙනවා. ඩිම්බය සහ ශුක්‍රාණු වෙන වෙනම ඉන්නකම් කිසිම අයිතියක් නැහැ. දීපල අයිතියකුත් නැහැ. මානව හිමිකම් අයිතියකුත් නැහැ. කිසිදු අයිතියක් නැහැ. හැබැයි ඩිම්බයයි ශුක්‍රාණයි එකතු වෙලා මේක යුක්තාණුවක් වෙච්ච වෙලේ ඉඳන් පුතා කසාද බැඳලා නම් දීපල අයිතියක් තියෙනවා. හරිද? කසාද බැඳලා නැත්නම් දීපල අයිතියකුත් නැහැ. දාන්න එළියට. ඒ කියන්නේ දේශපාලනය විසින් මේ අසංවිධානාත්මක සමාජය සංවිධානය කරලා අවසానයි. තේරුණාද? එතකොට මිනිහෙක්ට දේශපාලනතරව ජීවත් වෙන්න බෑ. ඔයාට දේශපාලනය නැතුව කරන්න පුළුවන් වැඩක් කියන්නකො. හුස්ම ගන්නවත් බෑ පුතා. ඔයා හුස්ම ගන්න ඔයාට පිරිසුදු වාතයක් දුන්නේ නැත්නම් විකිරණශීලී ද්‍රව්‍ය විවිධ ජරාවල් එක්ක වායු ගෝලයේ පිරලා තිබ්බොත් එහෙම ඔයාට හුස්ම ගන්න බෑ. right? මතකද පහුගිය අවුරුදු දෙකකට වගේ කලින් ඉන්දියාවෙන් විෂ වායුවක් ලංකාවට විෂ වායු කියන්නේ ඔය දර පුච්චනේ මනම් කතන්දර වාහන වල දුම් කර්මාන්ත ශාලාවල දුම් නිසා
දිල්ලිය හැමතිස්සෙම විෂ තත්ත්වයෙන් තියෙන වායු ගෝලයේ මිනිස්සුන්ට හුස්ම ගන්න සුදුසු මට්ටමේ නෙමෙයි. ඒක හුළඟට ලංකාවට ඇවිල්ලා ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වැහුවා. ඔයාලට මතක ඇති. හරි මේ ළඟදිත් කිව්වා මෙන්න මේ බත්තරමුල්ල නගරය, නුගේගොඩ නගරය, නගර කියලා කිව්වා මේ නගරවල වායු ගෝලයේ හොඳ මට්ටමක නෙමෙයි තියෙන්නේ. ස්වසන ආබාධ තියෙන කට්ටියට අසනීප තත්ත්වයක් ආවොත් වහාම රෝහලගත වෙන්නේ. එතකොට හොඳ වායු ගෝලයක් සපේන එක රාජ්‍යයේ වගකීමක්. රයිට් දේශපාලනයේ වගකීමක්. එහෙනම් ඔයාට හුස්ම ගන්න වැඩේ ඉඳන් අපි හිතමු අඩුම තරමේ නගර සභාවේ ලොරිය ස්ට්‍රයික් කරලා ආවේ නැහැ කියලා. නහය වහන්න ඉන්න වෙන්නේ. එහෙනම් මේ හැමදේම සංවිධානය කරන්න දේශපාලනේ. දේශපාලනයෙන් තොරව ජීවත් වෙන්න බෑ. දැන් ඔයාට හදිස්සියේ කොහේ හරි පබ්ලික් টয়ලට් එකකට යද්දි ඔයාට හිතනවද මේකේ කොමඩ් එකට ඉනිමගක නගින්න වෙයිද? ස්කොටින් පෑන් එක වාඩි වෙන මේ වොෂ්රූම් යනකොට තියෙන ඒවා කොයි අහස තියෙයිද? එල්ලලා තියෙයිද? එහෙම වෙන්නේ නෑනේ. ලෝකේ පුතේ හැම දෙයකටම ප්‍රමිතියක් තියෙනවා. ඩයිනින් ටේබල් එකක උසක් තියෙනවා. ස්ටඩි ටේබල් එකක උසක් තියෙනවා. ඉගෙන ගන්න මේසක ඕගොල්ලන්ගේ ඉස්කෝලේ උසක් තියෙනවා. ඒ පුටුවක උසක් තියෙනවා. අපි කුස්සියක පැන්ට්‍රි කබඩ් එකක් ගත්තොත් උසක් තියෙනවා. රයිට්? ඒ හැම දෙයකටම ලෝකේ පුතා දේශපාලනේ ප්‍රමිතියක් නිර්මාණය කරලා තියෙනවා. ඔයාට පෑනක් කිව්වහම කඩුවක් වගේ එකක් මතක් වෙන්නේ නෑනේ. එහෙම නෑ. හරිද? ඔයා පාසලට යනකොට ඉස්සෙල්ලාම උසස් පෙළට දැන් යනකොට පාසලට දැන් ඊළඟට ඔයා රිසර්ච් ඇවිල්ලා පාසල් යනවනේ. ඒ යනකොට ඔයාට හිතනවාද අනේ මන් දන්නේ ඉස්කෝලේ උසස් පෙළ පන්ති කාමරේ නම් මේස කොහෙ තියෙයිද දන්නේ අහස එල්ලලා තියෙයිද දන්නේ උසාවි කීයක් තියෙයිද දන්නේ ඉනිමගක් අරන් යන්න වෙයිද දන්නේ එහෙම ඒවා හිතෙන්නේ නෑනේ පුතා. ඇයි හිතෙන්නේ නැත්තේ? ප්‍රමිතියක් අනුව තමයි ලෝකේ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. හැම රාජ්‍යයක්ම දේශපාලනයේ මැදිහත් වෙලා මිනිස්සුන්ගේ අවශ්‍යතාවයල් සංවිධානය කරලා තියෙනවා. එහෙනම් පුතේ දේශපාලනය නැතුව කිසිවක් කරන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ. දේශපාලනයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් එක්ක තිරිසන් සතෙකුට නැත්නම් දෙවියෙක්ට කියලා ඇරිස්ටෝටල් ඒ කාලේ කියලා. හැබැයි දැන් වෙනකොට තිරිසන් සතුන්ටත් දේශපාලනය අවශ්‍යයි. අලි වැටවල් ගහනවා, අබේ භූමි නිර්මාණය කරනවා. මේ බලුබුක් බල්ලන්ගේ පොත් හරි පැටිකිරියත් එක්ක බල්ලෙක් හදනවා නම් ගෙදරක බල්ලගේ ඉන්ජෙක්ෂන් මොනවද? මුගේ තාත්තා කවුද? අම්මා කවුද? නැට්ට මොන විදිහද? නැට්ට තාත්තගේ වගේද? හොම්බ අම්මගේ වගේද? මුගේ මයිල් මොන පාටද? විවිධ දේවල් නේ. දැන් ලෝකේ සත්ව ලෝකෙත් එහෙමයි. සත්ව ලෝකේ සත්තුන්ට විශේෂිත වූ නීති හදලා තියෙනවා. එහෙනම් සතෙක් වෙලා ඉන්නත් දේශපාලනය. දේශපාලන රැකවරණය. දේශපාලනයේ ඒ වටපිටාව සත්තුන්ටත් බලපාලා තියෙනවා. දෙවියන්ටත් බලපාලා තියෙනවා පුතා. හොඳේ. හරිද? ඔය ගොඩක් දේවාල නීත්‍යානුකූලව රෙජිස්ටර් කරලා තියෙන්න ඕන රාජ්‍යයේ. ඒවයි නීත්‍යානුකූලව නිලමෙලා තෝරනවා. පෙරහැරවල් තියෙනවා. වෙනම නීති තියෙනවා. අධිකරණයට පවා පහුගිය කාලේ දේවාලවල විවිධ ප්‍රශ්න ගියානේ. එතකොට දේවාල දෙන්නේ රෙන්ට් එකට. දේවාලයක් කිව්වහම දේවාලේ දෙන්නේ හොඳම දේවාල දෙන්නේ සීනියම කපුවට. කෙම්මුර දවස්වලක. හොඳම වෙලාවට. මේ වගේ දේවල් තියෙනවා. එහෙනම් දෙවියන් පවා රැකිලා ඉන්නේ දේවාල තියෙන්නේ දෙවියන් අපිව රකින්න වෙනම දෙයක්. රයිට්? අපි යනවනේ දෙවියන්ව රකින්න. දැන් ඔය වගේ දේවල් එක්ක දෙවියන්ට පවා පැවැත්මක් තියෙන මනුෂ්‍ය ලෝකයේ තුල ඇත්තටම දේශපාලනයේ සංවිධානාත්මක බවත් එක්ක. මෙන්න මේ විදිහට බැලුවොත් ඇරිස්ටෝටල් කියන එක හරියටම හරි. මිනිසා උපතින්ම දේශපාලන සත්වේ. සීල් එක ගහලා ඇතුළට ගත්තා, සීල් එක ගහලා එළියෙන් තිබ්බා. මෙන්න බලන්න. මේ ඇකඩමිය ප්ලේටෝ, ලයිසියම්, ඇරිස්ටෝටල්. බලන්න. අති උත්තරීතර වූ දේශපාලන ක්‍රියාදාමයෙන් තොරව කිසිදු මිනිසෙකුට ජීවත් විය නොහැකිය. එනම් මිනිසාගේ සෑම අවශ්‍යතාවයකටම අවසානයේ ඍජුව හෝ වක්‍රව දේශපාලනය සම්බන්ධ වෙයි. එබැවින් දේශපාලනයෙන් තොරව මිනිසෙකුට ජීවත් විය නොහැකිය. ඇරිස්ටෝටල් ප්‍රකාශ කරන්නේ දේශපාලනයෙන් තොරව යමෙකු ජීවත් වන්නේ නම් එක්කෝ දෙවියෙකු විය යුතුය නැතිනම් තිරිසනෙකු විය යුතුය. පුතා මේ මාක් කරගන්න, හයිලයිට් කරගන්න. රයිට්? ඇරිස්ටෝටල්ට අනුව මිනිසා උපතින්ම දේශපාලන සත්වයකි. රතු පාට පෑනකින් කොටුවක් ගහලා වෙන් කරගන්න එක
හොඳින් මතක තියාගන්න. මේ ඇරිස්ටෝටල් ප්‍රකාශ කරන ආකාරය අනුව දේශපාලනයෙන් තොරව යමෙකු ජීවත් වන්නේ නම් එක්කෝ දෙවියෙකුය නැත්නම් තිරිසන් සතෙකු කියන කාරණේ මාක් කරගන්න. right? ඔන්න ඔය විදිහට අද අපිට මේ සම්පූර්ණ පාඩමේ මුල් පාඩමේ මුල් කොටස අපි ඔයත් එක්ක මෙන්න මේ විදිහට කතා කරනවා. දැන් මම පොඩි ඇක්ටිවිටි එකක් දෙනවා. හරි? වාක්‍ය 3ක් 4ක් දෙනවා. right? මේ වාක්‍ය 3-4 ඔයා අර පිටුවසුවේ පොතේ කරන්න. මේ වගේ වාක්‍ය කිරීම හරහා ඔයාට පුළුවන් MCQ වලට పూర్ව සූදානමක් ඇති කරගන්න. ගන්න බලන්න පිටුවසුවේ පොත. අරගෙන ලියා ගන්න මෙන්න මේ වාක්‍ය. ලියා ගන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙම පහත සඳහන් වාක්‍ය. ගන්න පොත ඉක්මන් කරන්න. right? ලියන්න පහත සඳහන් වාක්‍ය හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද සටහන් කරන්න. right? අංක 1 ලියන්න දේශපාලනය ප්‍රථමයෙන්ම නිර්මාණය වූයේ ග්‍රීක පෞර රාජ්‍ය යුගයේදීය. ග්‍රීක පෞර රාජ්‍ය යුගයේදීය. right? අංක 2 අසංවිධානාත්මක සමාජය සංවිධානය කරනු ලබන්නේ දේශපාලනයෙනි. right? අංක 2 අසංවිධානාත්මක සමාජය සංවිධානය කරනු ලබන්නේ දේශපාලනයෙනි. අංක 3 ගෝත්‍රික රාජ්‍යයට පෙර දේශපාලනයේ ආරම්භයක් සිදු වුණි. ගෝත්‍රික රාජ්‍යයට පෙර දේශපාලනයේ ආරම්භයක් සිදු වුණි. අංක 4 ගෝත්‍රික රාජ්‍යයේ සංවර්ධනීය අවස්ථාවක් ලෙස ග්‍රීක පෞර රාජ්‍ය හඳුනාගත හැකිය. ඇයි මම හැකිය කළේ? පුතේ සිංහලයේ හැක කියලා වචනයක් නැහැ. හැකිය. right? හරිද? ගෝත්‍රික රාජ්‍යයේ සංවර්ධනීය අවස්ථාවක් ලෙස ග්‍රීක පෞර රාජ්‍ය හඳුනාගත හැකිය. අංක 5 බොහොම සරල ප්‍රශ්නයක් මේ. කෙටියෙන් බොහොම සරල ප්‍රශ්න ටිකක්. හොඳේ? right? අංක 5 සමාජයේ නීති ක්‍රියාත්මක
සමාජයේ නීති ක්‍රියාත්මක කරවන්නේ රාජ්‍යයි. සමාජයේ නීති හරියට ලියා ගන්න. සමාජයේ නීති ක්‍රියාත්මක කරවන්නේ රාජ්‍යයි. පුතේ විනාඩි 4ක් 5ක් අරගෙන මේ වාක්‍ය වලට හොඳට කල්පනා කරලා හරි වැරදි මාක් කරන් සටහන් කරන්න. හොඳින් මාක් කරලා හරි වැරදි සටහන් කරන්න. හරි? අපි ෆිසිකල් ක්ලාස් වල නම් හරි වැරදි සටහන් කරලා වෙනම ආපහු ගෲප් හදලා ඒ ගෲප් ඩිස්කෂන්ස් ගෙනියනවා. දැන් ඔයා ගෙදරදී කොහොම අවංකව ඔන්ලයින් ඉන්නේ කියලා සුද්ධ සිංහලෙන් මම කියලා පටන් ගත්තේ ඔන්ලයින් ඉන්නේ කියලා මතක තියාගෙන මේ වැඩේ කරන්න. රයිට් විනාඩි 4ක් 5ක් අරගෙන හොඳ සිහියෙන් හරියට මාක් කරන් පහෙන් පහම හරියන්නේ. සරල පොඩි මේ ඇගීමක් තියෙන මේ. රයිට් ඉක්මන් කරන්න. රයිට් හරිද? රයිට් හා දැන් බලමු හරිද? පොඩි ඇක්ටිවිටි එකක් බලන්න හරියට කරලාද කියලා. පොඩි එකක්. පොඩි සෙල්ලමක්. හරි. පාඩම ඉවරුනහම මේවට සෙල්ලම් කරන්න ඕනේ. රයිට්? හැමදාම කරන්න ඕනේ. එතකොට මේක හොඳට අධ්‍යයනයට හසු වෙනවා. ඊට පස්සේ මම ඔයගලන්ට MCQ papers PDF එක දාන්නම්. ඒතර ඔයාලා MCQ papers කරලා තියාගන්න. ඒ පොඩි වාක්‍ය මුලින් දාන්න. වාක්‍ය හදනවා. ඒ වාක්‍යවනේ වර්ණයන් වෙලා වර්ණ පහක් වෙලා MCQ එකක් නිර්මාණය වෙන්නේ නේද? බහුවර්ණ ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නේ මේ වගේ වාක්‍ය පහක් එකතු වෙලානේ. රයිට් මෙන්න බලන්න. අංක 1 දේශපාලනය ප්‍රථමයෙන්ම නිර්මාණය වූයේ ග්‍රීක පෞර රාජ්‍ය යුගයේදීය. හරිද වැරදිද? වැරදි නේ. දේශපාලනය ප්‍රථමයෙන්ම නිර්මාණය වුණේ ගෝත්‍රික රාජ්‍ය යුගයේදීනේ. ගෝත්‍රික නායකයාගේ බිහිවීමත් එක්කනේ. මෙහෙම කිව්වොත් හරි මේ වාක්‍ය. දේශපාලනය ප්‍රථමයෙන්ම විධිමත්ව නිර්මාණය වූයේ විධිමත් දේශපාලනයක් නිර්මාණය වූයේ ග්‍රීක පෞර රාජ්‍යයේ. මතක තියාගන්න. මේක මේ සුළු දේ 2018 හෝ 19 පළවෙනි ප්‍රශ්නේ ළමයි ගොඩක් වරද්දගත්තා. වාක්‍ය දේශපාලනය ආරම්භ වූයේ ග්‍රීක පෞර රාජ්‍යයේදී කියලා බහුවර්ණ ප්‍රශ්නක වාක්‍යයක් තියෙනවා. මේ වාක්‍ය හරි කියලා ගොඩක් කට්ටිය දන්නේ. හරි. එතන එක්ක විධිමත්ව ආරම්භ වූයේ කියලා තියෙන්න ඕනේ. නැත්තම් ගෝත්‍රික යුගයේ ආරම්භ වුණේ. මේක හරියට තියෙන්න ඕනේ. පොඩි දේවල් අර සමහරක් වෙලාවට අපි ලොකු කාරණාවලට යනකොට පොඩි දේවල් අමතක වෙනවා. ඒ නිසා විභාග වලින් හොඳ ප්‍රතිඵලයකට යන්න බැරුව යනවා. මුල ඉඳන්ම වැඩේ කරගන්න පුතේ. අංක 2 අසංවිධානාත්මක සමාජය සංවිධානය කරනු ලබන්නේ දේශපාලනයෙනි. ඔව්නේ අසංවිධානාත්මක සමාජය සංවිධානය කරන්නේ රාජ්‍ය කියන අති උත්තරීතර වූ මානව සංවිධානයෙන්නේ. රාජ්‍යයෙන් කරන්නේ මේ දේශපාලනයනේ. මේ සමස්ත දේශපාලන. දේශපාලනයෙන් තමයි මේ අසංවිධානාත්මක සමාජය සංවිධානය කරන්නේ. එහෙනම් පළවෙනි වාක්‍ය වැරදි, දෙවෙනි වාක්‍ය හරි. right? ඔන්න දෙවෙනි වාක්‍ය හරි. අංක 3 ගෝත්‍රික රාජ්‍යයට පෙර
දේශපාලනයේ ආරම්භයක් සිදු වුණා. දැන් ගෝත්‍රික රාජ්‍යයට පෙර සමාජයක් තියෙනවා ගෝත්‍රික. නේද? මාතෘ මූලික සමාජය, පීතෘ මූලික සමාජය. හැබැයි එතන දේශපාලනයක් නැහැ. ගෝත්‍රික රාජ්‍යයේ ආරම්භය සිද්ධ වෙනවා ගෝත්‍රික නායකයාගේ බිහිවීම. එතනින් තමයි මයි පුතා දේශපාලනය ආරම්භ වෙන්නේ. එහෙනම් තුන්වෙනි වාක්‍ය නිවැරදි. right? ගෝත්‍රික රාජ්‍යයට පෙර දේශපාලනයේ ආරම්භයක් සිදුුනේ. වැරදීනේ. ගෝත්‍රික රාජ්‍යයට පෙර දේශපාලනයේ ආරම්භයක් සිදු වුණේ කියලා තියෙන්නේ. වාක්‍ය වැරදි. right? ගෝත්‍රික රාජ්‍යයට පෙර දේශපාලනයේ ආරම්භයක් සිද්ධ වුණේ නැහැ. ඒ වාක්‍ය වැරදි. එහෙම වෙන්න බෑ. right? ගෝත්‍රික රාජ්‍යයට පෙර දේශපාලනයේ ආරම්භයක් තිබුණේ නැහැ. වාක්‍ය වැරදි. අංක 4 ගෝත්‍රික රාජ්‍යයේ සංවර්ධනීය අවස්ථාවක් ලෙස ග්‍රීක පෞර රාජ්‍ය හඳුනාගත හැකිය. ඔව් නේද? ගෝත්‍රික රාජ්‍යයේ සංවර්ධනීය අවස්ථාව. ගෝත්‍රික රාජ්‍ය සංක්‍රමණය වෙමින් තිබුණා. මහජනයා මත තමයි රාජ්‍ය නිර්මාණය වුණේ. නිශ්චිත වූ භූමියක් නැහැ. නමුත් ඒ රාජ්‍ය ක්‍රමය හරි ඒ රාජ්‍ය ක්‍රමය තමයි වඩා සංවර්ධනය වෙලා ග්‍රීක පෞර රාජ්‍ය වශයෙන් අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අංක 4 වාක්‍ය නිවැරදි. right? අංක 5 සමාජයේ නීති ක්‍රියාත්මක කරවන්නේ රාජ්‍යයි. ඔන්න මම ඔබට මම ඊතරම්ම අවධානය යොමු කරලා කතා නොකළ තැනකිනුත් ඔබට තාර්කික බුද්ධිය අවදි කළා ඉගෙනගත් දේවල් වලින් චුට්ටක් නිකන් අවදි කළා සාමාන්‍ය දැනීමත් පාවිච්චි කළා ඔබට ප්‍රශ්නයක් මතුවෙන විදිහේ වාක්‍යයක් දුන්නා. පුතේ මේ සමාජය කියන්නේ නීත්‍යානුකූල තත්වයක් නෙමෙයි. සමාජය අසංවිධානාත්මකයි. කොයිම වෙලේකවත් සමාජයේ නීති නැහැ. සමාජයේ තියෙන සම්ප්‍රදායන්, පොදු සිරිත් විරිත්, පොදු පිළිගැනීම් වගේ දේවල්. සමාජය කියන්නේ සංස්කෘතික එකතුවක්. සමාජය කියන්නේ නීත්‍යානුකූල එකක් නෙමෙයි. සමාජයෙන් තමයි නීත්‍යානුකූල පරම උත්තරීතර නේද? මානවයා විසින් නිර්මාණය කරන පරම සංවිධානය, උතුම්ම සංවිධානය, උත්තරීතරම සංවිධානය නිර්මාණය වෙන්නේ. ඒ රාජ්‍ය පුතේ රාජ්‍යක තමයි නීති තියෙන්නේ. ඒත් ගෝත්‍රික රාජ්‍යයේ නීති නැහැ. ගෝත්‍රික රාජ්‍යයේ තිබුණේ සම්ප්‍රදායන් සිරිත් විරිත්. නීති කියන එක එන්නෙමම ග්‍රීක පෞර රාජ්‍යයෙන් පස්සේ. ඒකයි දේශපාලනයේ විධිමත් ආරම්භය ග්‍රීක පෞර රාජ්‍යයෙන්. හරිද? එහෙනම් සමාජයේ නීති කිව්වහම සම්පූර්ණ වැරදි. සමාජයේ නීති නැහැ. හරි? සමාජයේ තියෙන පොදු පිළිගැනීම් සම්ප්‍රදායන්. සමාජයේ නීති ක්‍රියාත්මක කරවන්නේ රාජ්‍යය කිව්වහම වැරදි. right? මෙහෙම කිව්වනම් හරි. රාජ්‍යයේ නීති කිව්වනම් අන්න වාක්‍ය හරි. ක්‍රියාත්මක කරනවා රාජ්‍ය විසින්. right? රාජ්‍ය සංකල්පයක්. රාජ්‍ය ඇහැට පේන්නේ නැහැ. පස්සේ කතා කරමු. ශ්‍රී ලංකා රාජ්‍ය ඔබට ඇහැට පේන්නේ නැහැ. පස්සේ කතා කරමු. මිස් මේ පේන්න තියෙන්නේ. ශ්‍රී ලංකා රාජ්‍යයේ මේ මහ පොළොව තියෙන්නේ මේ පේන්නේ. ඔව් පුතා. ශ්‍රී ලංකා රාජ්‍යයේ භූමිය පේනවා. ශ්‍රී ලංකා රාජ්‍යයේ පුරවැසියොත් පේනවා ජාතිය. ශ්‍රී ලංකා රාජ්‍යයේ ආණ්ඩුවක් පේනවා. හැබැයි ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය ඔබට පේන්නේ නැත. ස්වාධිපත්‍ය බලය සම්පූර්ණයෙන්ම දැනනවා විතරයි. මේ බලය නිසා තමයි පුතේ රාජ්‍ය කියන එක ස්ටේට් කියන එක මේ රාජ්‍ය සංකල්පයක් concept එකක් අභ්‍යුපගමනයක්. මොකද්ද වචනේ? අභ්‍යුපගමනයක් සංකල්පයක් බවට පත් වෙලා තියෙනවා. තේරුණා නේද? අපි ඉදිරි පාඩම් වලදී මේවා සාකච්ඡා කරමු. මම හිතන්නේ පහෙන් පහම අරගිය කට්ටිය ඇති. රතු පෑනක් අරන් හැමතිස්සෙම සාකච්ඡා කරනකොට ඒ මම කියන දේවල් වලින් ඔබට අවශ්‍ය දේවල් රතු පෑනෙන් සටහන් කරන්න. රතු පෑනෙන් හරි වැරදි දාන්න. පහෙන් පහද පහෙන් හතරද කියලා දාන්න. තේරුණාද? ඔයාම ඔයාගේ දැනුම වැඩි වෙච්ච විදිහ ඔයා කරපු වැරදි ගැන ඔයා අවධානයක් යොමු කරගත යුතුයි. පැහැදිලිද? එහෙනම් ප්‍රශ්න තියෙනවා නම්
mics on කරලා අහන්න පුළුවන්. right? chats දාපු අය ඉන්නවද? right? මොනවද මේ ප්‍රශ්න? මම බලන්නද පොඩ්ඩක්? තත්පරයක් ඉන්න බලන්න. right? ප්‍රශ්න මොකද දාලා නැහැ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. right? ප්‍රශ්නයක් දැම්මා. පුතාලා පාඩම ඊටාම හොඳින් තියරිය කරගෙන ගිහිල්ලා තියරි වලින් පස්සේ අපි තියරියත් එක්ක ඉස්සරහදී ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සර අපි තියරි ඉගෙනගෙන ඉස්සරහට පොඩ්ඩක් යන්කෝ. ඊට පස්සේ ඔයාට ප්‍රශ්න වෙනම සාකච්ඡා කරනවා. මේ වගේ පොඩි පොඩි ඇක්ටිවිටිස් කරගෙන අපි ඉස්සරහට තියරිය කතා කරන් යනවා. මේ තියරිය කතා කරනකොට ගොඩාක් මුලින් මූලික සංකල්ප උගන්වන්න විශාල කාලයක් වැය වෙනවා. ටිකක් වැඩිපුර කතා කරමින් උදාහරණ කියමින් අපි විශාල කාලයක් වැය කරමින් මේ මුල් හරිය උගන්වන්න. පුතාලා කලබල වෙන්න එපා. උගන්වන වැඩේ මං කරන්නම්. අනිවාර්යයෙන්ම විශ්වාසයෙන් රැඳලා ඉන්න. මං ගැන දන්නේ නැත්නම් දන්නේ නැති අයගෙන් අහන්න. හරිද? ප්‍රතිඵල ගැන හොයාගන්න. හරිද? Facebook එකේ නිලූ තෙන්නකෝන් page එකට ගිහලා බලන්න පහළට ගිහිල්ලා ළමයි දාපු comments තියෙනවා. right? පහළට යන 2020 21 22 ඒවට ගිහින් බලන්න. ඒ වගේ ළමයි දාපු comments මොනවද කියලා, results මොනවද කියලා. ඒ බලලි ඉවරලා විශ්වාසයෙන් රැඳලා ඉන්න. හැම පාඩමකම හැම කොටසකම නිබන්ධනයක් හම්බ වෙනවා. නිබන්ධනය ඔයා ගෙන්න ගන්න. දැන් සමහර කට්ටිය දාලා නිබන්ධන නැහැ. නිබන්ධනය ඔයා ගෙන්න ගන්න. පැහැදිලිද? right. බලමු තාම මොනවද ප්‍රශ්න තියෙන්නේ. පුතා right පොත් වලට කවර දාන විශේෂ ක්‍රමයක් අහනවා. මම ඕගොල්ලන්ට ෆිසිකල් ක්ලාස් එකේ ළමයි පොත්වල පිටකවර දාපු අය කිහිපයක ෆොටෝස් දාන්නම් ගෲප් එකට. හරිද? ලස්සනට හදාගන්න. ඒව නිකන් අර 2 වසර 3 වසර වගේ මේ චූටි වැඩ මේ ඒ ලෙවල් ළමයිනේ අපි. එහෙම වෙන්න එපා. හරිද? ලස්සනට පිළිවෙලට වැඩ කරගෙන යන්න. පිරිමි ළමයිද ගෑන් ළමයිද දාලා නැහැ. ලස්සනට පොත් ටික තියාගන්න. මේ ටියුට්ස්ුත් අවුරුදු 10ක් 12ක් ඔයාට ඕන කරයි. මොකද කැම්පස් ගියාම මේ වගේ අසයින්මන්ට්ස් කරන්න LLB එකක් කළොත් ලෝ ෆැකල්ටි එකේ අනිවාර්ය පොලිටිකල් සයන්ස් තියෙනවා. ඒතර මේ ටියුට්ස් ටික අනිවාර්යෙන් ඕනේ. ඔය අක්කිලා අයියලා එවනවා සමහරක් වෙලාවට නිලූ දෙන්න කෝන් සරණං ගච්ඡාමි ෆස්ට් ඉයර් එකත් ඉවරයි කියලා. හරිද? ඒ අර සමහරක් සබ්ජෙක්ට් වල පොලිටිකල් සයන්ස් මගේ ටියුට්ස් එහෙම්මම අසයින්මන්ට්ස් වලට ළමයි ලියනවලු. ඒක නිසා ටියුට්ස් ටිකත් ඉටි කොලයක් දාලා හරි බුක් ෂොප් එකකින් අර ට්‍රාන්ස්පරන්සි කවර් එකක් ගෙනහලා දාලා හරි පරිස්සම් කරගන්න. අර පිටු 120 පොතුත් ලෑස්ති කරගන්නකොට බුක් නම්බර් 1 2 3 4 කියලා ගහලා ඉවරලා පොත් ටිකක් සූදානම් කරගන්න. ලස්සන print out අරගෙන එක විදිහට එකම විදිහට පිට කවර දාලා සූදානම් කරගන්න. ලස්සනට තියාගන්න. තේරුණාද? right? ඊළඟට right? හරිද? physical class එකේ online class එකේ කිසිම වෙනසක් කරන්නේ නැතුව කරගෙන යනවා. අනිවාර්යෙන් ඒ appreciate කරපු එක මම පිළිගන්නවා. බොහොම ස්තුතියි. හරිද? පුතාලා physical class එකෙත් සමහර ළමයි ඉන්නවා මෙතන ඇවිල්ලා online එකේ ඒගොල්ලන්ට මුල්ම class එක එන්න බැරි වෙච්ච අය ඒගොල්ලෝ දන්නවා physical class එකයි online class එකයි කිසිම වෙනසක් නැතුව right superior පුතේ උගන්වනවා right උදාහරණද කියලා ඉතාලම හොඳින් උගන්වනවා. පුතාලා හැබැයි පුතාලගේ වැඩේ කරගන්න ඕනේ. ගෙදර පන්ති කාමරයක වාතාවරණයක් පුතා තියාගෙන ඉන්න ඕනේ. පන්ති කාමරයක පරිසරයක් වගේ ඔයා හොඳට පැත්තකට ගිහිල්ලා මේ වැඩේ කරගත්තේ නැත්නම් එහෙම ඔයාට මේක මිස් වෙනවා. ඒ වැඩේ කරගන්න එපා. කම්මැලි වෙන්න එපා. ඔයාට පොලිස් කාර්යයක් නෑ ළඟ. ගයිඩ් කරන්න කෙනෙක් ඉන්නවා. හැබැයි පොලිස් කාර්යයක් නෑ ළඟ. හොඳේ. ඔයාම තමයි පොලිස් කාර්යය. පොලිසියත් ඔයා, අමුදාවත් ඔයා, ඔක්කොම ඔයා. right? හරි. එහෙනම් අපි
ලබන සතිය හම්බෙමු. හරිද? රයිට් මට චුට්ටක් කියන්න මේ ලෙසන් එක කොහොමද කියන එක මම කෝඩිනේටර් පොඩ්ඩක් කියන්නම්. පැය භාගයකට විතර ඇඩ්මින් ඔන්ලි කරන්න නැතුව පොඩ්ඩක් දාන්න කියලා මෙසේජ් එකක් දාන්න පුළුවන් විදිහට ගෲප් එක සකස් කරන්න කියලා. පොඩි chat එකක් දාලා පෙන්නන්න ඔයාලට ක්ලාස් එක කොච්චර හොඳයිද මොනවත් තව අඩුපාඩු හැදෙන්න ඕනේ. හරිම ඩෙමොක්‍රසි ප්‍රජාතන්ත්‍රවාදී රයිට්. ඔයාලා chat එකක් දාලා කියන්න ක්ලාස් එක හොඳයිද? ඒතර මටත් හරි ශක්තියක් රයිට්. ක්ලාස් එකට අලුතෙන් යාළුවෝ එකතු කරන්න. අලුත් යාළුවෙක් දෙන්නෙක්ට ක්ලාස් එක කියන ලංකාව පුරාම කියන්න. නිලු නම් පොලිටිකල් නම් නිලු කියන එකට මට ඔයාලා මේ වැඩේ කරන්න උදව් කරන්න රයිට්. I think ටීචර්ස්ලට පොලිටිකල් සයන්ස් උගන්වන්න පුළුවන්. ගැහෙණු කටහඬවල් වලට පොලිටිකල් සයන්ස් උගන්වන්න පුළුවන් කියලා තහවුරු කරලා තියෙන්නේ මේ වෙද්දිත් කොළඹ ගම්පහ කිරිබත්ගොඩ හෝමගම. හරි ලංකාව පුරාවටම ඔන්ලයින් එක හරහා එහෙම කියන්න මට අයිය දෙන්න ඔයාලා තව යාළුවෙක්ට ක්ලාස් එක ගැන කියලා යාළුවන්ට ක්ලාස් එක ස්ප්‍රෙඩ් කරලා ව්‍යාප්ත කරලා දෙන්න. එහෙනම් ලබන සතිය හම්බෙමු. පොඩි chat එකක් දාන්න. chat එකක් දාලා කියන්න කොහොමද කියලා මං රයිට්. හරි ජය වේවා. රයිට්.